අපි කතාවට ගමු. අපි පටන් ගන්න මාතෘකාව වර්ගජ ශ්‍රිත. හා. ටග් ගා දාගන්න මාතෘකාව වර්ගජ ශ්‍රිත. එහෙම නැත්නම් වර්ගජ ප්‍රකාශන. පැය භාගයක් විතර මම එක හරියට වැඩේ කරන් ගිහිල්ලා ඔයා කියන්න ඔයාට කොහොමද පාඩමේ தත්ත්වය කියලා. හරි බලන් ඉන්න. වර්ග ශ්‍රිත ඉස්ලාම අපි බලමු ශ්‍රිතයක් සහ සමීකරණයක් අතර වෙනස. නැත්නම් ළමෙක් සමහරට වර්ගජ සමීකරණය අඳුරන්නෙත් නැහැ වර්ග ශ්‍රිතය අඳුරන්නේ නැහැ. සරල අදහස සමීකරණයක් කියන්නේ සමාන ලකුණක් තියෙන. හරියකොත් කිසියම් එකනේ සමානයි බිඳුවක් විදිහට සකස් කරන්න පුළුවන් සමීකරණයක් කියලා කියනවා. එතකොට ax වර්ග ධන bx ධන c සමානයි බිඳුවකවත් වර්ග සමීකරණ. නිකන් ax වර්ග ධන bx ධන c කිව්වොත් වර්ගජ ශ්‍රිත. එහෙම නැත්නම් වර්ගජ ප්‍රකාශන. විස්තරයක් දීලා fx සමානයි බිඳුවකවත් වර්ග සමීකරණ. නිකන් fx කිව්වොත් වර්ගජ ශ්‍රිත. fx විශාලයි බිඳුව fx කුඩයි බිඳුවකද ඒ ඔක්කොම වර්ගජ ශ්‍රිත. fx කියන්නේ ax වර්ග ධන bx ධන c නම් fx විශාලයි බිඳුව fx කුඩයි බිඳුව කියන වර්ගජ ශ්‍රිත. සාමාන්‍ය සමීකරණවලදී කරන්නේ ගොඩක් කරලා මූල හොයන්නේ. නැත්නම් විසඳුම් හොයන්නේ. ගොඩක් කරලා වර්ග ශ්‍රිතයකදී කරන්නේ ශ්‍රිතයේ උපරිමාගය හොයනවා, අවමාගය හොයනවා, ශ්‍රිතයේ ධනවන තැන් හොයනවා, ශ්‍රිතයේ ඍණවන තැන් හොයනවා. දැන් ගොඩක් කරලා කරන්නේ. හරි. මාතෘකාව වර්ග ශ්‍රිත කියලා දාලා පොඩියට ඉස්සලා ඔක දාගන්න ශ්‍රිත සහ සමීකරණ අතර වෙනස ටක් ගාලා දාගන්න. අද දවස් ඉවරනවත් එක මේ කියලා දෙන අවුරුදු කීයක පාස් 2003 2016 යන්නේ වගේ මම ඇවිල්ලා තියෙන ටිකවත් එක්ක සාකච්ඡා කරනවා. ටක් ගාලා දාගන්නකො පොඩි වෙලාවක් ඇතුළත අපි කතා කරනවා. හරි. අපි කතාවට එන්නේ වර්ග ශ්‍රිතයක් සහ සමීකරණයක් අතර වෙනස කිව්වේ. දැන් බලමු වර්ගජ ශ්‍රිත තමයි දැන් කතා කරන්න යන්නේ. හරි බලන් ඉන්න. දැන් චූට්ටක් වෙන දේවල් අහන්න නැතුව බලන් ඉඳලා අපි ටිකක් ගණන් යනකම් ඉමු වර්ග ශ්‍රිතය. වර්ග ශ්‍රිතයක ළමයි සම්මතාකාරය කියලා කියන්නේ. අපි කියනවා ax වර්ග ධන bx ධන c. ඔක තමයි සම්මතාකාරය. මේක abc කියන්නේ මොන හරි නියත ABC කියන්නේ මොන හරි නියත A නම් බිඳුවට සමාන. මොකද A බිඳුවක් උන වර්ග ශ්‍රිතයක් හඳුන්වන්න බෑනේ. දාගන්න වර්ග ශ්‍රිතයක සම්මත ආකාරය ඕක. සම්මත ආකාරය ඕක. වර්ග ශ්‍රිතයක් අපි ax වර්ග ධන bx ධන c කිව්වොත් එයාට y කියලා නමක් දුන්නොත් වර්ග ශ්‍රිතයක ප්‍රස්ථාරය කියන පොඩි කරුණක් කතා කරන්න යන්නේ. දැන් වර්ග ශ්‍රිතයට මේ y කියලා නමක් දීලා තියෙන්නේ. අපි කියනවා වර්ග ශ්‍රිතයක හැඩය. වර්ග ශ්‍රිතයක හැඩය පරාවලයක හැඩයක් තමයි තියෙන්නේ. වර්ග ශ්‍රිතයේ මොකක්ද තියෙන හැඩය? පරාවලයක හැඩයක් තියෙන්නේ. හරිද? ඒ පරාවලයේ හැඩය අපි කියනවා x වර්ගයේ සංගුණකය ලියන්න එපා ඔය x වර්ගයේ සංගුණකයේ ධනන x වර්ගයේ සංගුණකයේ ධනන වර්ග ශ්‍රිතයේ තියෙන අපි කියනවා මෙන්න මේ වගේ හැඩයක් කියලා කියන. ඒ කියන්නේ y නේ වර්ග ශ්‍රිතය. මේ y උස බලන්න y උස අඩු වෙලා අඩුම වෙලා වැඩි වෙන ගන්නවා. මෙන්න මෙතන වර්ග ශ්‍රිතයට අවමයක් තියෙනවා. මෙන්න මේ x ලාගේ වර්ග ශ්‍රිතයට අවමයක් තියෙනවා. අපි කියනවා x වර්ගයේ සංගුණකයේ ධනන එයාට තියෙන ඔන්න ඔය වගේ හැඩයක් තියෙන තවත් ඉරකොත් වර්ගජ ශ්‍රිතයට අවමයක් ඇත. වර්ග ශ්‍රිතයට අවමයක් ඇත. රචනා ප්‍රශ්න කීපයකුත් මම මෙහෙම කරනවා බලන් ඉන්න. වර්ග x වර්ගයේ සංගුණකය ඍණ වර්ග ශ්‍රිතයක x වර්ගයේ සංගුණකය ඍණ නම් එයාට තියෙන මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. y කියලා ප්‍රශ්න ඕන වගේ. y උස වැඩිලා y උස උපරිමයක් වෙනවා. වර්ගජ ශ්‍රිතයට
උප්පරිමයක් ඇත. මොකද එහෙනම් අපි පැහැදිලි කිරීම වර්ගශ්‍රිතයක හැඩය පරාවලයක්. වර්ගශ්‍රිතයක හැඩය පරාවලයක් x වර්ගයේ සංගුණකයේ ධන නම් යට තියෙන අවමයක්. x වර්ගයේ සංගුණකයේ ධන නම් යට තියෙන අවමයක්. x වර්ගයේ සංගුණ ඍණ නම් යට තියෙන උපරිමය. හා. පළයෙන් ඔයා තරුවක් දාලා ලියන්න. විනාඩිය. සම්මතාකාරය කියලා මේක ලියලා තියෙනවනේ. ඊට පස්සේ මේක දාගන්නකො y සමානයි ax වර්ග ධන bx ධන c. y සමාන ax වර්ග ධන bx ධන c. වර්ගජ ශ්‍රිතයේ හැඩය පරාවලයක් වේ. වර්ග ශ්‍රිතයේ හැඩය පරාවලයක් වේ. හරි. ඊළඟට මේන් පොයින්ට් 0.1 කියලා දාලා ඒ අර්ථේ පොඩි වාක්‍යයක් ලියන තරුවක් දාලා එක කියලා දාලා තරුවක් දාලා ලියන මෙතන x වර්ගයේ සංගුණකය ධන හෝ ඍණ වීම අනුව x වර්ගයේ සංගුණකය ධන හෝ ඍණ වීම අනුව x වර්ගයේ සංගුණකයේ ධන හෝ ඍණ වීම අනුව වර්ගජ ශ්‍රිතයට අවමයක් සහ උපරිමයක් පවතී. අවමයක් සහ උපරිමයක් පවතී. හරි. දැන් ටග් ගාලා මෙන්න මේ දෙක ලියා ගන්නකෝ. පළවෙනි පොයින්ට් එක. එහෙනම් වර්ගශ්‍රිතයක් හැඩය පරාවලයක් x වර්ගයේ සංගුණකයේ දැන් යට අවමයක් තියෙන ඍණම් තියෙන උපරිමයක්. හරි. ඊළඟට මම උතරත් එක පොඩි මම එකින් එක කියලා ඒකට පොඩි උදාහරණ දෙක කතා කරමින් ඇවිල්ලා තමයි ගණන් වලට ගන්න. මම පොඩි උදාහරණයක් ගන්න ඉස්සෙල්ලාම ඔන්න ඔයාලට තියෙනවා ගාණක් fx සමානයි හරි බලන් ඉන්න x වර්ග ධන 6x ධන 20. හරි. මට කියන්නකෝ මෙයාට තියෙන උපරිමයක්ද අවමයක්ද කියලා. x වර්ගයේ සංගුණනේ දරන මෙයාට තියෙන්නේ අවමයක්. හා. අපි අපෙන් අහනවා කියලා දන්නකෝ වර්ගශ්‍රිතයේ අවමගේ මේකයි කරන්නේ. ඇත්තට මෙතන තියෙන පන්තිය තරම්ම හේතුව පැහැදිලි කරන්නේ නැහැ. හේතුව ටිකක් කියනවා. හේතුව විෂය උගන්වනවා මේ සමරියක් කරන්නේ. වර්ගශ්‍රිතයක උපරිමයක් කරේ අවමයක් කරේ ඇහුවොත් මොකද නැත්නම් මේක ගුරුරුත් බලන සමහරවිට එතකොට මේ පන්තිය උගන්වනවා වගේ අර හේතුවම විස්තර කර කර ඉන්නේ නැහැ. මම අදාළ පොයින්ට් එක තමයි කියන්නේ. මේක මතක් කිරීමක් නේ. හරි. වර්ගශ්‍රිතයක උපරිමයක් කරේ අවමයක් කරේ අවුත් කරන්න ඕනේ කෙලින්ම එයා වර්ග පූර්ණය කරනවා. බලන් ඉන්න. x වර්ගය යටින් x යටින් එයාගේ සංගුණකයේ භාගයේ වර්ගය. මේ දෙන්න හැදලා වැඩිපුර මෙයාගේ වර්ගය කියන එක අඩු කරනවා. චූට්ටක් මට දෙන්නකෝ. බලන් ඉන්නවා මොකුත් ලියන්න එපා. දැන් මේ පූර්ණ වර්ගය කියන්නේ මොකක්ද දන්නේ? පූර්ණ වර්ගයේ විශාලයි හෝ සමාන බිඳුව. පූර්ණ වර්ගය එක්කෝ ධන වෙනව නැත්නම් බිඳුව. කියන්නේ එක්කෝ ධන නැත්නම් බිඳුවයි. පූර්ණ වර්ගයට ගන්න පුළුවන් අඩුමගේ කීයද බිඳුවයි. එහෙනම් පූර්ණ වර්ගයක් විශාලයි හෝ සමාන බිඳුව. පූර්ණ වර්ගය එක්කෝ ධන නැත්නම් බිඳුවයි. හරි පූර්ණ වර්ගයට ගන්න පුළුවන් අඩුමගේ බිඳුව. එහෙනම් අතර මෙන්න මේක අවම වෙනකොට තමයි y අවම වෙන්නේ. පූර්ණ වර්ග ගන්න පුළුවන් අඩුමගේ. පූර්ණ වර්ගයක් විශාලයි හෝ සමාන ධන හෝ බිඳුව. මෙන්න මේක අවම වුණොත් y අවමයක් කියලා. එහෙනම් ඔයා තේරුම් ගන්න වර්ගශ්‍රිතයකදී වර්ගශ්‍රිතයේ උපරිමයක් කරේ අවමයක් කරේ වෙන කෙලිම කරන්න ඕනේ වර්ග පූර්ණය කළ පූර්ණ වර්ගයේ බිඳුවක් කරා නම් උපරිම හරිය අවමගේ y අවමගේ 11යි. විනාඩියක් ඉන්න y අවමගේ 11යි. සෝට ලියන්න එපා ඔයා fx සමානයි ඍණ x වර්ග ධන 4x ධන 50. හරි ඔයෙන් අහනවා x වර්ගයේ සංගුණකේ ඍණ නම් මෙයාට මොකක්ද තියෙන්නේ? x වර්ගයේ සංගුණකේ ඍණ නම් මෙයාට තියෙන්නේ උපරිමයක්.
fx ද උපරිමයක් තියෙනවා. හරිද? මම fx හරි y හරි කියලා ගත්තගෙන උපරිමයක් ආවම මොකක් හේවොත් වර්ග පූර්ණය කළ පූර්ණ වර්ගයේ බිඳුවක් කරන එක තමයි කරන්නේ. වර්ග පූර්ණයේ වර්ගපදයේ සංගුණ ධන එකක් කරන්න ඉතින් ඍණක් එළියට ගන්නවා. x වර්ගයෙන් x ලකුණ x වලින් යාගේ සංගුණකේ භාගයේ වර්ගය. හරි. y වෙනස් වෙන්නේ මෙයා මතනේ. දැන් x ද මොනාගේ තමයි වර්ග කරාම බිහි වෙන්නේ ධන උත්තරයනේ. ඒ ධන එක ඍණය වැඩි කරාම මේක ඍණාගයක් වෙනවා. ඒතර මේ එන්න ඍණ දැන් අපි මොනාගයක් දැම්මම මෙතන ඍණ ලොකු වගයක් එන්න ගන්න. එහෙනම් x වර්ගයේ සංගුණකේ ධනනම් එයාට තියෙන උපරිමයක්. ඍණ සංඛ්‍යාවක් එක තියෙන එක්කෙනෙකුගේ උපරිමයක් වෙන්න මේකේත් බිඳුවක් වෙන්න ඕනේ. පන්ති වගේ වෙලා නැහැ පැහැදිලි කරන එකයි උපරිමයක් આવොත් මේකේ 54. එහෙනම් මට කියන්න ඕනේ මෙච්චරයි. වර්ගශ්‍රිතයක උපරිමයක් කර හොඳ දැන් අහන් ඉන්නේ. වර්ගශ්‍රිතයක උපරිමයක් කරේ අවමයක් කරේ වෙන්න ඇහුවොත් කෙලින් මේක වර්ග පූර්ණ. වර්ග පූර්ණ කියලා පූර්ණ වර්ගයේ බිඳුවක් කරපුවාම උපරිමය හෝ අවමය ලැබෙනවා. ඔයා උපරිමය හොවත් අවමය හොවත් එක වෙලාවකන එක අවස්ථාව x වර්ගයේ සංගුණකේ ධනනම් එයාට එන්නේ අවමයක්. x වර්ගයේ සංගුණ ඍණනම් එයාට එන්නේ උපරිමයක්. කෙලින් වර්ග පූර්ණය කළ පූර්ණ වර්ගයේ බිඳුවක් කරන යහන දේ ලැබෙනවා. හරි. උපරිමය හෝ අවමය. හරි. මොකද මෙතන හේතුනේ අරක පැහැදිලි. මෙතන ගත්තොත් මේ මෙතන දැන් මෙතන එකව කියන එකව මෙතන ඍණ එකක් වෙනවා. පහවොත් ඍණ පහක් වෙනවා. ඒතකොට මෙයාගේ එන්න අඩු වෙනවා. ඒ නිසා මෙයාට ගන්න පුළුවන් උපරිමගේ තමයි මේක බිඳුවක් වුණොත් තමයි මේ සමස්තය උපරිමගේ එන්නේ. හා. පල්ලෙන්වත් අරුවක් දාලා ලියන්න. ගැටලුවකදී වර්ගජ ශ්‍රිතයක උපරිමයක් හෝ අවමයක් සෙවීමට වර්ගජ ශ්‍රිතයක උපරිමයක් හෝ අවමයක් සෙවීමට වර්ගජ ශ්‍රිතයක උපරිමයක් හෝ අවමයක් සෙවීමට උපරිමයක් හෝ අවමයක් සෙවීමට කමාවක් දාලා වර්ග පූර්ණය කර බෝඩ් එකේ විදිහට පූර්ණ වර්ගයේ සමානයි බිඳුවක් කළ යුතුය. පූර්ණ වර්ගයේ සමානයි බිඳුවක් කළ යුතුය. හරි. ටක් ගාලා මේ උදාහරණ දෙක දාගන්නවද? ටක් ගාලා මේ උදාහරණ දෙක දාගන්න. දැන් මම හිතනවා ඔබ ඉවරයිද කියලා. ටක් ගාලා මෙහෙම ගානක් දාගන්න. මට දෙනවා fx සමානයි x වර්ග ධන 2kx ධන 5k වර්ග. මට කියන්නකො උපරිමයක් දවමයක් තියෙන කියලා. x වර්ගයේ සංගුණකේ ධන. එතන මොකක්ද තියෙන්නේ? අවමයක් තියෙන්නේ. රෝම ඉලක්කාංක 1 fx වල අවමග්ගේ. රෝම ඉලක්කාංක 2 fx අවම වන x දාගන්න ටක් ගාලා. ටග්ගල මේක 3 ඉවරන 3 ඕකේ කියලා දාන්න. ඔව් මට කියන්නේ මේක උපරිමයෙන් දාව x වර්ගයේ සංගල ධනමයට තියෙන මොකද්ද? අවමය. එහෙනම් කෙලින් වර්ග පූර්ණය කරන්න තියෙන්නේ. වර්ග පූර්ණය කරන චූට්ටක් දැනන් ඉන්නවා මම විස්තරට වෙලාවක් තිබුණොත් කියන්න. වර්ග පූර්ණය නැතුව නම් මේක කියන්න අමාරුයි. අනිත් අය හදනකන් චූට්ටක් වර්ග පූර්ණය කියලා දෙන්නම්කෝ. අනේ මේම නෙවනම් කියන්න අමාරුයි. දැන් කවන්නයි කියන්නම්කෝ. ඒවත් බැරිය ඉන්නවා. a ධන b ගේ වර්ගය කියන්නේ a වර්ගයේ ධන 2යි ab ධන b වර්ග. a ධන b වර්ග කරපුවාම පළවෙනි එක්කෙනාගේ වර්ගයේ ධන දෙගුණයක් මේ දෙන්නේ ගුණ තියෙන දෙවෙනි එක්කෙනා වර්ගය. ඒ ධන b වර්ග කියන්නේ මේන කියන්නේ පැත්ත a වර්ග ධන 2යි ab ධන b වර්ග තිබුත් මේක ලියුවයි. මේකේ වර්ගයේ දෙගුණයක් මේ දෙන්නනේ. මෙයාගේ වර්ගය. ඔක අනිත් පැත්තේ නම් දැන් ඔයාලට x ධන 3 වර්ග කරොත් x වර්ග ධන දෙගුණයක් මේ දෙන්නේ ගුණ 6යි x ධන 3 වර්ගය 9. ඔහොමනේ. ඒකේ අනිත් පැත්ත මේකනට මෙහෙම දැම්ම හැකිනේ. ඒතර මේක තිබුණා x වර්ගයට x ලකුණ x එකෙන් එයාගේ සංගුණකේ භාගය. මෙයාගේ දෙගුණේ මේකට මෙයාගේ භාගනේ මෙතනට. අන්න එහෙම සිද්ධියක් වෙන්නේ. හරි. එහෙනම් ඒ කියන්නේ මෙහෙම එකක්. x වර්ග ධන 10x ධන 70 කියන්නකො. ක්‍රම x වර්ගයෙන් x ලකුණ x එකෙන් එයාගේ සංගුණකේ භාගය.
අපි මේ දෙන්න ගැන විතරක් හිතලා ලියන්නේ. මේක දිගට මේකේ වර්ගයක් එනවා. දෙගුණයක් මේ දෙන්නකුත් මෙයා එනවා. මේ දෙකට අමතර වැඩිපුර මෙයාගේ වර්ගයක් එනවා. මෙච්චරයි හිතන්නේ මේ දෙකට අමතර වැඩිපුර වෙනවා මෙයාගේ වර්ගයක් ඒක අඩු කරනවා. තිබිච්ච 70 හැම තියෙනවා. ගාණ වෙනස් කරන්න බෑනේ. මම මේ වර්ග පූර්ණේ බැරියට කිව්වේ හා. හරි අපි කතාවට යනවා. ඔන්න fx තියෙනවා. උපරිමයක් කරේ අවමයක් කරේ හොත් පියවර මොකද වර්ග පූර්ණේ කරලා වර්ග පූර්ණේ කළා පූර්ණ වර්ගයේ බිඳුවක් වෙනකොට තමයි ඒ උපරිම හරි අවම හරියගේ එන්නේ. x වර්ගයටින් x x එකෙන් යාගේ සංගුණකේ භාගයේ වර්ගය. දිග මෙයාගේ වර්ගයේ දෙගුණයක් මේ දෙන්නයි කුඩු තියෙනවා. වැඩිුණයාගේ වර්ගනේ අඩු කරනවා. ඔන්න fx වෙනස් වෙන්නේ මෙයා මත. මෙයා වෙනස් වෙන්නේ නැහනේ. හරි. දැන් අපි එනවා කතාවට fx අවමයක් වෙන්න නම් වර්ග ප්‍රකාශ අවමයක් කරේ පූර්ණ වර්ගයේ බිඳුවක් වෙන්න ඕනේ. පූර්ණ වර්ගයේ බිඳුව. එහෙනම් fx වල අවම ගේනවා fx අවමයක් වෙද්දී x කවුද කියලා අහනවා. මොකද fx අවමයක් වෙද්දී පූර්ණ වර්ගයේ බිඳුව x සමාන x ධනකයේ බිඳුවක් කියන්නේ x සමාන ඍණකයේ. හරි. වර්ගශිතයක උපරිමයක් අවමයක් කියන එක ඔබට තේරෙනවා කියලා හිතනවා. හරි. ඊළඟට ඔකත් එක්කම ඔයත් එක්කම කතාවකට යනවා පොඩි කෑල්ලකට. මේ 2002 කියන්නේ කොහවද හරි අහලා තියෙන තැන තමයි මම ටච් කරමින් යන්නේ. හරි. ඊළඟට අපිට අක් ගාලා එනවා මෙහෙම එකට. මට කියන්නකෝ 10 1යි කියලා කියන්නේ 0.1යි. 100 1යි කියලා කියන්නේ 0.1යි. අර තේරෙන්නේ හරය ලොකු වෙන්න හරය විශාල වෙන්න එන උත්තරේ මොකද එන්නේ? කුඩා වෙනවා. හරය විශාල වෙන්න එන උත්තරේ කුඩා වෙනවා. එහෙනම් අපිට කිසියම් ගානක ඉතින් අපිට ප්‍රකාශනයක් තියෙන e සමානයි එකයට කොටුවක් තියෙනවා කියලා හිතන්නකෝ. මම මේ කියන දේවල් ඇප්ලයිඩ් සහ මම මේක ගත්තේ වෙන තැන් වලටත් මේක පාවිච්චි වෙන එකයි. වර්ගශ්‍රිත කියන දැනුම වෙනත් තැන් වලටත් දෙනවා. දැන් අර දෙන හරය ලොකු වෙන්න උත්තරේ මොකද දෙන්නේ? කුඩා වෙනවා. අපි කියන බෙදීමක් හැටියට ප්‍රකාශනයක් ආවොත් උඩ නියතයක් නම් හරය උපරිම වෙනකොට හරය ලොකු වෙන මේ උත්තරය හරය උපරිමයක් වෙද්දී ප්‍රකාශනය අවමයක් වෙනවා. බෙදීමක් හැටියට ප්‍රකාශනයක් තියෙනවා. එකයට කොටුවක් කියලා හිතන්නකෝ. අර කියන්නේ පැත්ත. හරය 0.1යි නම් උත්තරේ 10යි. හරය 0.1 නම් උත්තරේ 100යි. හරය කුඩා වෙන්න උත්තරේ විශාලයි. එහෙනම් හරයට ගන්න පුළුවන් අඩුමගේ ගත්තොත් හරය අවමයක් වුණොත් ප්‍රකාශනයේ උපරිමයක් වෙනවා. දන්න ඇති ගොඩක් අය දන්නේ නැති හිටියොත් ටක් ගාලා ලියා ගන්නවා. බෙදීමක් කියන ප්‍රකාශනයක් ආවොත් නේ කතා කරන භාෂා තර්කයක්. මුත් පාඩම් කරන්න නෙමෙයි. හරය ලොකු වෙද්දී උත්තරේ කුඩායි. හරය කුඩා වෙන උත්තරේ විශාලයි. හරි. අපි හදන හතරවෙනි ගාන. පෙන්නේ එක්සරගේ සංගුණ දරන කෙනා මෙයාට අවම මෙයා අවමයක් ඉද මුළු එක උපරිමයක් වෙනවා. හරි ටක් ගාලා මට හදලා දෙනවා. එක පොයින්ට් එකක් කියලා ඒකට අදාළව මේ කරුණු හදමින් යන්නේ. බෙදීමක් හැටියට ප්‍රකාශනයක් වෙනවා ලවේ නියතය. අපිට මේකට මොකක් හරි e වගේ අකුරක් දාගන්න. e හරි fx හරි දාගන්න. බෙදීමක් හැටියට ප්‍රකාශනයක් වෙනවා. බෙදීම උපරිමයක් වෙන්න හරය මොකද්ද වෙන්නේ? හරය අවමයක් තමයි. මෙයා උපරිමයක් වෙන්න වගේ මේ හරය අවමයක් වෙන්න ඕනේ. වර්ගශ්‍රිතයක උපරිමයක් අවමයක් හොත් කෙලි මොකද කරන වර්ග පූර්ණය කළ පූර්ණ වර්ගයේ බිඳුවක් කරන වර්ග පූර්ණය කළ පූර්ණ වර්ගයේ බිඳුවක් කරපුවාම
උපරිමේ හරය අවමේ හරය ලැබෙනවා. x වර්ගයෙන් x ලකුණ x වලින් එයාගේ සංගුණකේ භාගය වර්ගය වැඩිපුරණ එක අඩු කරනවා. අපේ පන්ති වල හින්න මේවා පුළුවන්. මොකද අනුකලන එහෙම අපි කතා කරා වර්ග පූර්ණ එහෙම ගියා. හරි එහෙනම් දැන් වර්ගශිත වල එක පැත්තක් කතා කරා. ඊළඟ පැත්ත කතා කරද්දී වර්ගශිතය වර්ග පූර්ණය කළා තමයි સિદ્ધාන්ත ගොඩනගන්න ඕන. මම වර්ග පූර්ණය කළා කියලා දෙනවා. ඔයා ඒකත් තේරුම් ගන්න බලන්න. හදිස්සියවත් ඒක නොතේරුනොත් මම මේ ගානෙන් පස්සේ සාරාංශයක් ඔයාලට කියනවා. ඒ සාරාංශය මතක තියාගෙන ගණන් හදන්නත් පුළුවන්. මම පන්තිය වගේම හැබැයි චුට්ටක් වේගෙන් સિદ્ધාන්තයත් ඔප්පු කරගෙන එන්නේ. මොකද එහෙම ගණන් සංකේත ගන්නොත් එන නිසා. ඒක බැයි නම් ඔය අවසානයේ මම දෙන සාරාංශය මතක තියාගන්න. හා. දැන් චුටි අනුමාත්‍රිකාවක් දාගන්න. චුටි අනුමාත්‍රිකාවක් දාගන්න. වර්ගජ ශ්‍රිතයකට පැවතිය හැකි අවස්ථා. වර්ගජ ශ්‍රිතයකට පැවතිය හැකි අවස්ථා. වර්ගජ ශ්‍රිතයකට පැවතිය හැකි අවස්ථා. හරි. ඔන්න බලන් ඉන්න වර්ග ශ්‍රිතයක් තියෙන AX වර්ග දන BX දන C කියලා. මම යාට නමක් දෙනවා y කියලා. මේක වර්ග පූර්ණය කරලා ඉවර වෙලා තමයි සිද්ධිය පැහැදිලි කරන්නේ. වර්ග පූර්ණය කරලා ඉවර වෙලා තමයි සිද්ධිය පැහැදිලි කරන්නේ. වර්ග පූර්ණය කරද්දී අනිවාර්යයෙන්ම x වර්ගයේ සංගුණකේ ධන එකක් කරන්න ඕනේ. දැන් මේක සමීකරණයක් වුණා නම් මේ ඒක නැති කරන හැමෝම මේ වලින් බෙදෙනවා. ප්‍රකාශනයක එහෙම බෙදන්න බෑ. ඒක එළියට ගන්නවා. බෙදන්න මේ වෙත බිඳුවක් වෙන්න ඕනේ. හරිද? මුල් කාලේ දැනුම ඔය. ඒක එළියට ගන්නවා. වර්ග පූර්ණය කරනවා. x වර්ගයටින් x x වලින් එයාගේ සංගුණකේ භාගයේ වර්ගය. මේ දෙන හැදෙනවා. මේ අමතර වැඩිපුර මෙන්න මෙයාගේ වර්ගයක් වෙන එක අඩු කරනවා. සුළු කරලා ගත්තොත් මම එකපාර ලියනවා b වර්ග වෙන 4ac යට 4a වර්ගය කියලා එනවා. එතන b වර්ගයට 4a වර්ගය කියන්නේ බැරිව ගියොත් මේ ස්ටෙප් එක හිමින් ඇදලා ලියන්නේ. එතකොට ඔය වගේ එකක් එනවා. ඔයා නෝමල් ලියන මම කව වෙන නිසා මම මෙහෙට කරලා ලියන්නේ. මට අවසානයේ ගාන එනවා මෙන්න මේ බවට. b වර්ග 4ac ට අපිට කියනවා විවේචකය කියලා කිව්වා හැකි. මට වර්ග පූර්ණය කළ ඔය දක්වා ටිකටක් ගාලා ලියලා දෙන්න. ඔයක සමන් තියරි ඔප්පු කරද්දී අර වර්ග පූර්ණයක් බැරිලා මට නම් තේරෙන්නේ නැති වෙයි. ලියා ගන්න මේ මම කියන සාරාංශය මතක තියාගන්න මම මෙතන පේලියක් අඩු කරා මෙතන එකපාරට මේක තේරෙනවා. ඔයා නෝමල් ලියන්න b වර්ගයට 4a වර්ග ලියලා 4a වර්ගයේ පොදු හරය ගත්තාම ඕක එනවා. හරි. දැන් මම කතාවට එනවා. මේ වැඩි ළමයින්ට ටච් වෙන්නේ නැති කැල ටිකක් තමයි මේ කතා කරන්නේ. වැඩි ළමයින්ට එනම කැල ටික නෙමෙයි. හැම ළමයාම හදලා අවකලනේ මේක මම හදන්න උත්සාහ කරන්නේ නැහැ මෙතන. එන්නේ නැති ටිකක් ටච් කරලා එන ටිකක් ටච් කරලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. හරි. මේ ආපහු මේ ඔයා ඕන විදිහට ඉගෙනුවේ නැහැ කියලා බලාපොරොත්තුවක් තියෙන හැම එන්න එපා. නැත්නම් මම මේ හොඳක් කරන්න කියලා බැනුම් අහගන්න ඒකයි. හරි. හරි. අපි කතාවට එනවා අපි. දැන් අපිට ඔනතරකම් ගාන ආවා. දැන් මෙතන පස්සේ මේ සිද්ධිය විග්‍රහ කරනවා. වර්ග ශ්‍රේණියට වෙන්න පුළුවන් අවස්ථා 6ක් තියෙනවා. අපොත් කියන මේ තියරි එක තේරුම් ගන්න බෑ. නොතේරුනොත් මං කියන සාරාංශය අවසානයේ මතක තියාගන්න. හරි. මෙතනින් තමයි කතාව තර්ක කරන්නේ මෙහෙමයි ඈ. x වර්ගයේ සංගුණකේ ධනණන් යට තියෙන්නේ මොකද්ද? x වර්ගයේ සංගුණකේ ධනණන් යට තියෙන අවමය. ওই වගේ හැඩයක් නේ තියෙන්නේ. හරිද? කොහොම පරාවලය x වර්ගයේ සංගුණ ධනණන් එන්නේ අවමය. දැන් අවස්ථා 6ක් කතා කරන්න යන්නේ. මෙතනින් පස්සේ චූටා මෙතන මේ පැත්ත යන්න. මගේ පළවෙනි තර්කය. x වර්ගයේ සංගුණකය ධන වන විට හරි බලන්න ඉන්න. ඒකේ අවස්ථා තුනක් x වර්ගයේ සංගුණකයේ ධන වෙලා මම මේකේ තියරිය මෙච්චර පැහැදිලි කරන්නේ මේකෙන් ගානක් આવොත් තියරි පාර්ට් එක පැත්තට බර කරලා අහන්න පුළුවන් ඒකයි. x වර්ගයේ සංගුණකයේ ධන වෙලා ඩෙල්ටා ඍණ වුණොත් බලමු වර්ගශිතේට මොකක්ද එන්නේ කියලා. දැන් උත්තරේ y කියන්නේ මේකනේ. a වාරයක් පූර්ණ වර්ගයේ. ඊට ඩෙල්ටා බෙදීම 4a වර්ගයේ තියෙන්නේ. හරි බලන් ඉන්න. අපි කියනවා විවේචකය කියන්නේ මොකක්ද දන්නේ? මොකක් වුණත් විවේචකයේ විශාල හෝ සමාන බිඳ. ඒක ධන හෝ බිඳුවක් වෙනවා. වර්ගයත් කොහොමද ධනනේ? අපි කියන ඩෙල්ටා ඍණ නම් මෙන්න මේක ඍණාගයක් නේ. ඒක කොහොමද ධන කියලා කියන්නේ? හරිද? ඩෙල්ටා ඍණ නම් මේ ඍණ ධනෙන් බෙදුවම ඒක හරියට ලියන්න බෑ කියදී අදහස ගන්න. ඍණ
ධනෙන් බෙදුවම ඍණ. ඍණ ධනෙන් බෙදුවම ඍණ. ඒ ඍණට මේ ඍණ එකතු කරා මේ උත්තරේ සමස්තය ධන. මම අර ධන කියලා ලියුවට අදහස ඍණ ධනෙන් බෙදුවම ඍණ. ඒ ඍණ මේ ඍණ තමයි මෙතන ධන වෙන්නේ. ඕන මම ලියන ඍණ ධන වෙනවනේ. එතකොට මෙතන තියෙන්නේ මම එකපාර ලියනවා. හරි. දැන් පූර්ණ වර්ගයේ විශාලයි හෝ සමාන බිඳුව. කියන්නේ පූර්ණ වර්ගයේ ධන හෝ බිඳුවක් වෙනවා. මේක ධන කරාම ධන. බිඳුවට ධන කරාම බිඳුව පයින්න. මේ උත්තරේ ධන. මෙයා කොහොමද ධන? එනවා y ධන. එහෙනම් අන්න වර්ගශිතේ ධන උන අවසාන වර සාරාංශගත කරන මෙච්චරයි. වර්ගජ ශිතයක් ධන වෙන්න x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕන ඩෙල්ටාත් ඍණ වෙන්න ඕන. වර්ගශිතයක් ධන වෙන්න x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඩෙල්ටා ඍණ වෙන්න ඕන. හරි බලන් ඉන්න. මේක මම ප්‍රස්තාරයෙන් දොත්. මෙහෙම හිතන්නේ. මෙතන පස්සේ මේකේ ප්‍රස්තාරයෙන් දොත්. දැන් වර්ගශිතයක හැඩේ පරාවලයක්නේ. y ධන කියලා කියන්නේ මෙතනින් උඩ. x වර්ගයේ සංගුණ ධන අවමයක් මෙතන උඩ. ඔහොම එකක් කියන්නේ. හැබැයි වර්ගශිතය අවමයේ ඉන්නේ පූර්ණ වර්ගයේ බිඳුවක් එදෙනේ. මේ පූර්ණ වර්ගයේ බිඳුවක් වෙන්නේ x සමාන කීයද? මේ ධන b බෙදීම 2යි කැපිටල් මේක ඍණ b බෙදීම 2යි වෙන්න ඕනේ. එහෙනම් මේක අවමගේ වෙන්නේ x සමාන ඍණ b බෙදීම 2යි වලදී. හරි. ටක් ගාලා ඔය ටික දාගන්න. මේ හරිය නොතේරුණොත් මම උගන්වන සාරාංශය මතක තියාගන්නකො. මම මේ ටිකක් දන්න ළමයෙක් සඳහා ලියන ටක් ගාලා ලියා ගන්න ඕනේ. මේ පළවෙනි අවස්ථාව. ඊළඟට අපි කතා කරනවා මේ මොකුත් මම මේකේ අවසාන සාරාංශය දෙනවා. ඒක මතක තියාගන්න. දැන් මම පන්තියේ මම සාමාන්‍යයෙන් පැහැදිලි කරලා යනවා මේ වාඩම x වර්ගයේ සංගුණකයේ ධන වෙලා ඩෙල්ටා බිඳුවක් වුණොත් මොකද වෙන්නේ කියලා බලමු. x වර්ගයේ සංගුණකයේ ධන ඩෙල්ටා බිඳුව. දැන් වර්ග ශ්‍රිතය ගත්තාම මෙන්න මෙහෙම එකක්නේ. ඩෙල්ටා බිඳුවක් නම් ඒ කොහොමද ධනාගයක්? පූර්ණ වර්ගයේ විශාලයි හෝ සමානයි බිඳුව. මෙයා ධනනේ. ඩෙල්ටා බිඳුවක් නම් මේ කැලල බිඳුවයිනේ. මේ කැලල බිඳුවක් වුණාම y එනවා. ඔන්න වගේ කතාවද. මේක ධනාගයක්. පූර්ණ වර්ගයක් විශාලයි හෝ සමානයි බිඳුව. ඒතර මේක ධන නම් ධනෙන් අඩි කරාම ධන. බිඳුව ධනෙන් අඩි කරාම බිඳුව. y විශාලයි හෝ සමාන බිඳුව. වර්ගශිතේ හැඩෙන්නේ මෙහෙම දෙයක්. x වර්ගයේ සංගුණකයේ ධන නම් x වර්ගයේ සංගුණකයේ ධන නම් එයාට තියෙන අවමයක්. අවමයක හැඩයක්. y ධන හෝ බිඳුව. y ධන කියන්නේ මෙතනින් උඩ. y බිඳුව වෙන ගානට මෙයා x අක්ෂය ස්පර්ශ කරනවා. හරිද? x අක්ෂය ස්පර්ශ කරන අගය කීයද? මේ පූර්ණ වර්ගයේ බිඳුවක් වෙදී තමයි අවමයක් වෙන්නේ. පූර්ණ වර්ගයේ බිඳුවක් කියන්නේ x සමාන ඍණ b බෙදීම 2යි වලදී. ඒ අවමය ලැබෙන්නේ මෙතන. දා ගන්න බලන්න. මේ ටික දාලා මේ ප්‍රස්තාරය දා ගන්න. අවස්ථා 6ක් තියෙනවා. මම ඒකේ සාරාංශයක් කියනවා ඊට පස්සේ. හරිද? මම ඔයාලට අද දවසේ ඉවර වෙනකොට සෑහෙන්න මේ පාඩම හදන මට්ටමට ගේනවා. හරි මම ඊළඟ කතාවට ගන්නවා. අවස්ථා 6ට අග්ගාලා මට ඉවර කරගන්න ඕනේ. ඉතින් ගණන් ටික ගියාගේ මට තුන්වෙනි අවස්ථාව. x වර්ගයේ සංගුණකයේ ධන වෙලා ඩෙල්ටා ධන නම් x වර්ගයේ සංගුණක ධන ඩෙල්ටා ධන නම් වර්ග පූර්ණ කරා මෙහෙම කතාවනේ බලන් ඉන්නකෝ. මේක කොහොමද ධනාගයක්නේ. වර්ගයක් ගැන මොකද කියන්නේ? වර්ගයේ විශාලයි හෝ සමානයි බිඳුව. මේක ධනාගයක්නේ. මේ වර්ගයත් කොහොමද ධනනේ? ඔයාලට තේරෙනවද? ධනෙන් ධනක් අඩු කරාම එන උත්තරේ දැන් ඔන්න y තියෙනවා. මේක ධන. පූර්ණ වර්ගයෙන් කීයක් හරි අඩු වෙන එකනේ මෙතන වෙන්නේ. ඇත්තටම ධනාගයකින් ධනාගයක් අඩු කරාම එන උත්තරේ ගැන මොකුත් කියන්න බෑ. ධනෙන් ධන අඩු කරපුවම ධන වෙන්නත් පුළුවන්. ඍණ වෙන්නත් පුළුවන් බිඳු වෙන්න පුළුවන්. උදාහරණයක් මේක ධන 9ක් වුණා 9න් 5ක් අඩු කරපුවම ධනාගය. මේක 9ක් වෙලා මේක 10ක් වුණා 9න් 10ක් ගියාම මේක ඍණාගය. මේක 9ක් වෙලා මේක 9ක් වුණා බිඳුව. ඒ නිසා මේ වර්ගශිතය ගැන මොකුත් කියන්නේ වර්ගශිතේ ධන වෙන්න පුළුවන්. y ධන හෝ y ඍණ හෝ y සමානයි බිඳුව විය යුතුයි. වර්ගශිතේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් බිඳු වෙන්නත් පුළුවන්. දැන් එයාගේ ප්‍රස්තාරය ඇන්දොත් මම එයාගේ ප්‍රස්තාරය මෙතනින් ඇන්දොත් ඔයාට මම අදින්න ඔය පල්ලෙන් එන්න ඕන බලන් ඉන්න x වර්ගයේ කියන්නේ x වර්ගයේ සංගුණක දරන මොනවා කියලාද x වර්ගයේ සංගුණ දරන අවමයක හැඩයක් තියෙනවා y කොයි පැත්තේ පිට ධන පැත්තේ පිටන්න පුළුවන් ඍණ පැත්තේ පිටන්න පුළුවන් බිඳු වෙන්න පුළුවන් ඒ කියන්නේ x අක්ෂය කැපෙන්න ඕනේ තියෙන්නේ හැබැයි ඒ කොයි පැත්තේ පිට වර්ගශිතයේ ඉන්න අවමයකට අවම අගය ලැබෙන්නේ මොන වෙලාවද
පූර්ණ වර්ගයේ බිඳුවකදී පූර්ණ වර්ගයේ බිඳුවක් වෙනවා කියන්නේ x සමානයි කවුද? ඍණ b බෙදීම 2යි a වෙනවා. ටක් ගාලා ඔක දාගන්න. මම සාරාංශය කියලා ගණන් හදද්දී වට සෙට් එකේ ඕනම ළමයෙකුට ඒක හරියටම තේරෙයි. හරිද? ටක් ගාලා දාගන්නකො. අඩු වෙලාවක් ඇතුලේ පාඩම කොටලා දාලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. අපි ඉඳලා හිටලා ටිකක් පැය 3ක් 4ක් අදින දවස් තියෙයි. හරිද? මම සාමාන්‍ය පැය එකමාරක් දෙකකින් තමයි මේක කරන්න උත්සාහ කරන්නේ. හරි? ටක් ගාලා දාගන්න. ඔය x වර්ගයේ සංගුණකේ ධන වෙද්දී අවස්ථා 3ක් මම කතා කරා. හරිද? ළමෙක් දාදේ හෙටත් කෝච් ස්ට්‍රයික් තියෙනවා. හෙටට විතරයි YouTube link. හෙට YouTube link දෙන්න නම් බෑ. Zoom එකෙන් බලන්න සයිට් එකෙන්. අවුලක් නැහැ නේද එතකොට? සයිට් එකෙන් බලන්න. හරි. හෙට කෝච් ස්ට්‍රයික් එක ගැන ළමයි හල්දි බෙගම්පා පන්තියේ කෝච්චියෙන් ගොඩක් එනවනේ ළමයි. මේ ෆිසිකල් පන්ති අපි සාමාන්‍යයෙන් මේ වෙන්දට දෙන්නේ නැහැ. මේ කෝච් ස්ට්‍රයික් එක තිබ්බොත් ගම්පා ෆිසිකල් පන්ති ඔන්ලයින් දෙනවා. අවුලක් නැහැ. YouTube link එකක් දාන්න ඔය සයිට් එකෙන් බලන්න. හරි. ෆිසිකල් පන්තිය දෙනවා. හරි. ළමයි කතා මේ ප්‍රශ්න මේ ඍණ නෑ ඍණ මේ x අක්ෂයේ ඍණ පැත්තේ ධන පැත්තේ දෙපැත්තේ මෙන්න මම x මේ y උස ගැන තමයි කියලා තියෙන්නේ. x අක්ෂයේ මෙහෙ එන්නත් පුළුවන් මෙහෙ එන්නත් පුළුවන් ළමයි. මේ ඍණ එක දිහා බලලා තීන්දුව කරන්නේ මෙතන ඍණාවට මේ ab මතන මේක රඳාපවතින මම මේක ඇඳලා මේක මෙහෙම කියලා නෙමෙයි කියන්නේ මේක මේ ඕනේ තරක වෙන්න පුළුවන්. ඒක කියන්නේ පොඩ්ඩක් පැටලෙන නිසා මම කිව්වේ නැත්තේ. ඔය ඕන තරක වෙනවා. අපි මේ y උස ගැන තමයි කතා හරිද? ඔය කතා කරලා x වර්ගයේ සංගුණකයේ ධන වෙන අවස්ථා තුන. මට ඉක්මනට මේ තියරි කැලල ඉවර කරන්න මම මේ බලන් ඉන්නේ. හරි. ඔන්න ඊළඟ අවස්ථාව අපි කතාවට එනවා ප්‍රධානාංක 2. x වර්ගයේ සංගුණකය ඍණ වෙන ගැටලු. x වර්ගයේ සංගුණකයේ ඍණ වෙන විදිහ දාගන්නකො. මගේ පැත්තෙන් ගත්තාම අලුත් ගුරුවරු ප්‍රශ්නේ මගේ පැත්තෙන් ගත්තාම මම මෙහෙම කරන එක මට අවාසියයි. මේකෙදි මම හැම කරුණම කියන්නේ. ඒතර මේකදී හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් ඒක කිව්වේ නෑනේ මේක කිව්වේ. නමුත් මේ කරන්නේ topic wise special class එකක්. මිසක් සාමාන්‍ය පන්තියක් නෙමෙයි. ඒකට අදාළ සම්මත අත්‍යවශ්‍ය කරුණු ටික කියලා දීගෙන යන එකක් තමයි කරන්නේ. නැත්නම් මොකද අලුත් එක්කෙනෙක්ගේ ජනප්‍රියත්වයට කරන්නේ. මට එහෙම එකක් තුල අලුතෙන් මේක මම ලොකුයි කියලා නෙමෙයි කිව්වේ. වරදිර තේරුම් ගන්න එපා. එහෙම ලොකුකම නෙමෙයි කිව්වේ. නිකම් මොකද ඒක අර පන්තියේ දැන් මම සාපේක්ෂ ප්‍රවේගයේ පන්තියේ ගණන් 45ක් හදන එක මම මෙතන ගණන් 8කින් හැදුවාම ඒකම එන්නේ නැහනේ. ඒක පන්තියේ හිටපු ළමයට අවුල නැහැ. එයා දන්නවා සර් මෙහෙම හැදුවා කියලා පන්තියේ ගණන්. අනිත් පාඩුවට අවකලනේ ඉදීම් කිව්වොත් උපරිම මේ මිනිස්සයා ගණන් 30ක් 35ක් කරානේ කියලා දන්නවා. උපරිම ගණන්. එළිය බලන ළමයට ගණන් 10යිනේ කරේ කියලා. එහෙම නෙවෙන්නේ ඒකයි මම කිව්වේ. හරි. අපි කතා x වර්ගයේ සංගුණ ඍණවන විට. ඒකද කරුණු 4ක් කියනවා. බල කරුණු 3ක් කියනවා. x වර්ගයේ සංගුණකේ ඍණ වෙලා ඩෙල්ටා ඍණ වුණොත් x වර්ගයේ සංගුණ ඍණ වෙනවා ඩෙල්ටා ඍණ වුණොත් බලමු. වර්ග පූර්ණය කරාම මට a වාරයක් පූර්ණ වර්ගයේ ඍණ ඩෙල්ටා බෙදීම 4a වර්ගය කියලා නේ ආවේ. බලන් ඉන්නකො. x වර්ගයේ සංගුණකේ දැන් මේ ඍණලුනේ. පූර්ණ වර්ගයේ විශාලයි හෝ සමානයි බිඳුවයි. මෙයා ධන මෙයා ඍණ. මේ ඍණයක ඍණ ධනෙන් බෙදුවම ඍණ. ඒ ඍණ වැඩි කරාම ධන. මෙතන එනවා y සමානයි කියලා. ඍණ ධනෙන් බෙදුවා ඍණ ඒ ඍණ වෙන මෙතන ධනාගයක් අවසානයේ. ධන කියලා ලිව්වට ඍණ ධනෙන් බෙදුවම ඍණට මේ ඍණ තමයි ධන වෙන්නේ. මෙතන කියන්න පුළුවන් පූර්ණ වර්ගයේ විශාලයි හෝ සමානයි බිඳුව. පූර්ණ වර්ගයේ ධන හෝ බිඳුවක් කරනවා. මේක ධන නම් ධන කරාම ධන. බිඳුන ධන කරා මේ කැලේ ධන. මේ කැලේ ධන එක්කෙනා මේ ඍණෙන් වැඩි කරපුවම සමස්ත උත්තරේ මොකද වෙන්නේ? මේ ධන ඍණ මේ y ඍණ. වර්ගශිතේ ඍණ වෙනවා. එහෙනම් අපි කියනවා x වර්ගයේ සංගෝණකේ ඍණ න ඩෙල්ටා ඍණ උනොත් වර්ගශිතය ඍණ වෙනවා. තව විදිහකොත් වර්ගජ ශිතයක් ඍණ වෙන්න අවශ්‍යතාවය මොකද්ද? x වර්ගයේ සංගෝණකේ ඍණ වෙන්න ඕනේ ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. විනාඩියක් බලන්න ප්‍රස්තාරේ කතාවේ මුලට යන්න. x වර්ගයේ සංගෝණකේ ඍණ නම් යාට තියෙන උපරිමයක් දවමද? x වර්ගයේ සංගුණ ඍණ යාට තියෙන උපරිමයක්. උපරිමයක හැඩයක් එන්නේ. කොයි පැත්තේ ප්‍රස්තාර පැත්තද? y වල ධන පැත්තේද ඍණ පැත්තේද බිඳුවද? y ඍණ පැත්තේ පවතින. උපරිමයක හැඩයක් තියෙන ඍණ පැත්තේ පවතින. හරි. හැබැයි උපරිමයේ ලැබෙන්නේ පූර්ණ වර්ගයේ මොකක් වෙද්දිද? පූර්ණ වර්ගයේ බිඳුවද? පූර්ණ වර්ගයේ බිඳුව කියන්නේ x සමාන ඍණ b බෙදීම 2යි වලදී. තාර ගාලා දාගන්න.
කාර්යගල දාගන්න. අපි අවස්ථා ටික කියලා සාරාංශය කියලා ගණන් කීපයක් ගියට පස්සේ ඔය ඕනේ ප්‍රශ්නයක් අහන්න මගෙන් බාහිර දේවල්. හරිද? ඉතල මේක කරයියමුකෝ. x වර්ගයේ සංගුණක ඍණ වෙලා ඩෙල්ටා ඍණ වුණොත් වර්ගශිතේ ඍණ නැතක වර්ගශිතය ඍණ වෙන්න අවශ්‍යතාවය දෙන x වර්ගයේ සංගුණක ඍණ වෙන්න ඕන ඩෙල්ටා ඍණ වෙන්න ඕන. වර්ග සමීකරණ වල ගොඩාක් තර්ක තියෙන විවේචකයේ ධන පැත්තේ. වර්ගශිත වල ගොඩාක් තර්ක තියෙන විවේචකයේ ඍණ පැත්තේ. x වර්ගයේ සංගුණකයේ ඍණ වෙලා විවේචකයේ බිඳුවක් වුණොත් x වර්ගයේ සංගුණ ඍණ වෙලා විවේචකයේ බිඳුවක් වුණොත් බල මොකද වෙන්නේ කියලා. අපි වර්ග පූර්ණය කරපුවම කතාව තිබ්බේ මෙහෙමනේ. x වර්ගයේ සංගුණකේ ඍණ මේක ඍණාගය. වර්ගයේ විශාලය හෝ සමානයි බිඳුවනේ. මේක බිඳුවයි. බිඳුව කීයේද බිඳන ගානපත් වෙනවා y සමානයි a වාරයක් පූර්ණ වර්ගයක් කියලානේ. අර කැලේ බිඳුවයිනේ. පූර්ණ වර්ගයේ විශාලයි හෝ සමානයි. ඒ කියන්නේ මේක ධන හෝ බිඳුවක් වෙනවා. හරිද? මේක ධන ඍණෙන් වැඩි කරපුවම ඍණ. ධන ඍණෙන් වැඩි කරාම ඍණ බිඳුව ඍණෙන් වැඩි කරාම බිඳුව. වර්ගශිතේ කුඩා හෝ සමාන බිඳුව. වර්ගශිතේ එක්ක ඍණ වෙනවා නැත්නම් බිඳුවක් වෙනවා. චූට්ටක් බලන් ඉන්න යාගේ හැඩය. මේ හරිය තියන්න. x වර්ගයේ සංගුණකය ඍණ වෙලා ඩෙල්ටා බිඳුවක් වෙනවා. වර්ගශිතේ එක්ක ඍණ නැත්නම් බිඳුව. ඍණ කියලා කියන්නේ මෙතනින් පල්ලෙහා. බිඳුව කියන්නේ මේකත් එක්ක ගියානේ. එහෙනම් වර්ගශිතයේ හැඩය තියෙන මෙන්න මේ වගේ හැඩයක් තියෙන. x වර්ගයේ සංගුණ නම් උපරිමයක් තියෙන්නේ y ඍණ පැත්තේ හෝ බිඳුව පැත්තේ මෙතන එන්නේ. ඒ උපරිමගේ ලැබෙන x සමානයි ඍණ b බෙදීම 2යි ඒ වලදී. ටක් ගාලා මේක දාගන්න. ටක් ගාලා දාගන්න. සාරාංශය ගිහිල්ලා යනකොට මතක තියාගන්න. එතකොට ඔයාලට තේරෙනවා සෑහෙන දෙයක් කරගන්න පුළුවන් කියලා. හරි මේක තමයි අවසාන කොටසට එනවා. x වර්ගයේ සංගුණකයේ ඍණ සහ ඩෙල්ටා ධනන. x වර්ගයේ සංගුණකයේ ඍණ සහ ඩෙල්ටා ධන වේදී වර්ගශිතය බලමු. වර්ගශිතය x පූර්ණ වර්ගයක් කියන්නේ මොකක්ද? පූර්ණ වර්ගයක් විශාලයි හෝ සමානයි බිඳුව. මේක ඍණාගයක්. ඩෙල්ටා ධන කියලා කියන්නේ මේක ධන. මේක ධන. ඔව්. y තියෙනවා ධන බෙදුව ලකුණ ධන. ඔව්. වර්ගයේ ධනාගයකින් ධනාගයක් අඩු කරොත් අපිට මොකුත් කියන්න බෑ. ධන වලින් ධන මේකෙන් මේකට ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්න පුළුවන් බිඳු වෙන්න පුළුවන්. ඒතකොට ඒ අනුව මේක කරන y ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් බිඳු වෙන්නත් පුළුවන්. එන x වර්ගයේ සංගුණකයේ ඍණ ඩෙල්ටා ධන වුණොත් වර්ගශිතේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් බිඳු. කොහොමද ප්‍රස්තාරන්නේ? පොදුවේ x වර්ගයේ සංගුණකයේ ඍණ වෙන හැම තැනකම x වර්ගයේ සංගුණ ඍණ වෙන හැම තැනකම y දින උපරිමය. එයා ධන පැත්ත වෙන්නත් පුළුවන් ඍණ පැත්ත වෙන්නත් පුළුවන් බිඳු වෙන්නත් පුළුවන්. ඒ උපරිමය ලැබෙන x සමාන ඍණ b බෙදීම 2යි වලදී. ටක් ගාලා දාගන්න. ඔතනින් පස්සේ අපි සාරාංශය කියලා ගණන් වලට යමු ඈ. දැන් උතර මාතෘකාවක් දාගන්න. වර්ගජ ශ්‍රිතවල වැදගත් කරුණු. වර්ගජ ශ්‍රිතවල වැදගත් කරුණු. අර මුලින් ලියපු කරුණුත් මෙතන සාරාංශගත කරනවා. අහන් ඉන්න. පළවෙනි දේ වර්ගශිතයක හැඩය මොකද්ද? පරාවලය. ඒක උපරිමයක්ද අවමයක්ද කියන තීන්දුව වෙන්නේ කවුරුමද? x වර්ගයේ සංගුණකමද? x වර්ගයේ සංගුණකේ දරණන් එයාට තියෙන අවමයක් ඍණන් තියෙන උපරිමය. අංක 1. බොඩි ලියන වර්ගශිතයක හැඩය කියලා ලියන්නකෝ. බලන් ඉන්න.
x වර්ගයේ සංගුණකයේ දරන වර්ගශිතයේ තියෙන අවමය. අවමයක හැඩයක් තියෙන එක. උඩ පැත්තේ බලලා වැදෙන අවමයක හැඩයක් තියෙන්නේ. x වර්ගයේ සංගුණකය ඍණ නම් වර්ගශිතයට උපරිමයක් තියෙනවා. තාරගාල ටික ඇඳ ගන්න. දාගන්න. මොකද අපි උගන්නපු නිසා කරුණු පොඩ්ඩක් ලියනවා ඈ. ඒ අතර ගානකදී වර්ගශිතයක උපරිමයක් කරේ අවමයක් කරේ හොද මොකද කරන්නේ වර්ග පූර්ණය කළ පූර්ණ වර්ගයේ බිඳුවක් කරපුවාම උපරිමය හරි අවමය හරි ලැබෙනවා. හරි. ඔඩියෝ වල මට ඕකේ එකක් දෙනවා. ඔය මං පන්ති වල කෑලි කෑලි උගන්නපු එක තැනකට ගොනු කරා. මම උගන්නපු ටික තමයි මේ සාරාංශගත කරන්න යන්නේ. හරිද? එවන වර්ගශිතයක හැඩය ගැන කිව්වේ මේවා ඇප්ලයිඩ් ප්‍රක්ෂිප්ත වලට ඕන වෙන ප්‍රහ. ඊළඟට මෙන්න මේ සාරාංශය. කලින් මේ සාරාංශය ලියුවේ නැහැ බලන් ඉන්න. දැන් අපි වර්ගශිතයක් ගත්තොත් y කියලා. බලන් ඉන්නකෝ. මේ ටික හරි වැදගත්. මේ ටික හොඳට වැදගත්. හොඳට අහන් ඉන්නේ වර්ගශිතයක් y නා. මං කියන කතාව අහන් ඉන්න. y තමයි වර්ගශිතය. නැත්නම් සිංහලෙන් ලියන වර්ගශිතයක් ධන වෙන්න. වර්ගශිතයක් ධන වෙන්න ධන කියලා කියන්නේ ඕක ඈ. වර්ගශිතය ධන වෙන්න බලන්න x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕන සහ ඩෙල්ටා ඍණ වෙන්න වර්ගශිතය ධන වෙන්න වගේ අර මම ඔප්පු කරලා පෙන්නපේ සාරාංශය වර්ගශිතය ධන වෙන්න x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕන ඩෙල්ටා ඍණ වෙන්න ඕන බලන් ඉන්නකෝ වර්ගජ ශ්‍රිතයක් ඍණ වෙන්න ගණන් වල එහෙම අහන වර්ගශිතය ඍණ වෙන්න x වර්ගයේ සංගුණකයේ ඍණ වෙන්න ඕන සහ ඩෙල්ටා ඒත් ඍණ වෙන වර්ග ශිතවල ගොඩාක් තරක තියෙන ඩෙල්ටා ඍණ පැත්තෙන් වර්ග සමීකරණ වල ගොඩාක් තරක තියෙන ඩෙල්ටා ධන පැත්තේ වර්ග ශිතය විශාලයි හෝ සමාන බිඳුව වර්ග ශිතය විශාලයි සමාන බිඳුව වෙන්න x වර්ගයේ සංගුණකයේ ධන සහ ඩෙල්ටා කුඩා හෝ සමාන බිඳුව වෙන්න ඕනේ වර්ගශිතේ කුඩා හෝ සමාන බිඳුව වෙන්න පේනවනේ x වර්ගයේ සංගුණකයේ ඍණ සහ ඩෙල්ටා කුඩා හෝ සමාන බිඳුව දාගන්නකෝ මෙන්න මේ තර්ක ටික වට කඩපාඩම් නම් ගොඩක් ගණන් හදලා හැකි අර වටයක් ඕනෙත් නැහැ මේ ටික මතක නම් ගණන් හදුවේ නමුත් ඒ ටිකත් එක්කම බලන්න එතකොට ඔක්කොම කව දාගන්නකෝ වර්ගශිතය ධන වෙන්න මොකද අවශ්‍යතාවය මම එක දැන් අපෝ බාහිර කතා අමතක කරලා එන්න ඔළුවට බාහිර කතා අමතක කරලා එන්න වර්ගශිතය ධන වෙන x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. වර්ගශිතය ඍණ වෙන්න x වර්ගයේ සංගුණකයේ ඍණ වෙන්න ඩෙල්ටා ඒත් ඍණ වෙන්න ඕනේ. වර්ගශිතය විශාලයි හෝ සමාන බිඳුව වෙන්න x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕනේ ඩෙල්ටා කුඩා හෝ සමාන බිඳුව වෙන්න ඕනේ. වර්ගශිතයක් කුඩා හෝ සමාන බිඳුව x වර්ගයේ සංගුණ ඍණ වෙන්න ඕනේ ඩෙල්ටා කුඩා හෝ සමාන බිඳුව වෙන්න ඕනේ. හරි. ඊළඟට වගේ ප්‍රස්ථාර පැත්තෙන් ගත්තොත් චූට්ටක් බලන්න තුන්වෙනි සාරාංශය මම ගන්නවත් එක්ක ප්‍රස්ථාර පැත්තෙන් ගත්තොත් වර්ගජ ශ්‍රිතයක ප්‍රස්ථාරයක් සැලකුවාම බලන්න වර්ග ශ්‍රිත ප්‍රස්ථාරයක් ගත්තාම මේ ප්‍රස්ථාරය x අක්ෂය ස්පර්ශ කරන්න මොකක්ද අවශ්‍යතාවය? ඔයාලට ප්‍රස්ථාර කෑලි 6ක් මම ඇඳලා තියෙනවා. ඒ ප්‍රස්ථාර කැලි 6ක් ඇඳලා ඒ x අක්ෂය ස්පර්ශ කරන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. x අක්ෂය ස්පර්ශ කරපු අවස්ථාව මොනවද කියලා බලන්න. x අක්ෂය ස්පර්ශ කරලා තියෙන්නේ මෙහෙම. එක්ක මෙහෙම නැත්නම් මේ විදිහට. x අක්ෂය ස්පර්ශ කරලා තියෙන අවස්ථා දෙකද. තර්කෙ මෙච්චරයි. හොඳට අහන් ඉන්න. වර්ගශිතයක් x අක්ෂය ස්පර්ශ කරන්න
x අක්ෂය ස්පර්ශ කරන්න ඩෙල්ටා බිඳුවක් වෙන්න ඕන. හසත් x අක්ෂය ස්පර්ශ කරන k ඇහුවොත් ඩෙල්ටා බිඳුවයි. මේ අවස්ථා දෙක. මේ x වර්ගයේ සංගුණකේ ධන වෙලා ඩෙල්ටා බිඳුව වෙච්ච අවස්ථාව. මෙදින x වර්ගයේ සංගුණේ ඍණ වෙලා ඩෙල්ටා බිඳුව වෙච්ච අවස්ථාව. හරි. ඒ මොකුත් අවශ්‍ය නැහැ. කෙලින්ම ලියා ගන්න ඕනේ. x අක්ෂය ස්පර්ශ කරන ඩෙල්ටා බිඳුවක් එනවා. මේ හැඩයට ස්පර්ශ කරන x වර්ගයේ සංගුණ ධන වෙලා ඩෙල්ටා බිඳුවක් එනවා. මේ හැඩයට ස්පර්ශ කරන x වර්ගයේ සංගුණ ඍණ වෙලා ඩෙල්ටා බිඳුවක් එනවා. නිකම්ම x අක්ෂය ස්පර්ශ කරනකොට ඩෙල්ටා බිඳුව. දාගන්නකොක x අක්ෂය ස්පර්ශ කරන ඩෙල්ටා බිඳුව. අනිත් ටික පොතේ තියෙනවනේ. පැහැදිලිනේ? දාගන්නකො. x අක්ෂය තමයි ඩෙල්ටා බිඳුවක් එන්න ඕන. ඕන්න පොඩියට ඇඳලා තියන්න. මේ විදිහට රූපයක් ඇඳලාම තිබුණොත් මේ විදිහට ස්පර්ශ වෙන්න x වර්ගයේ සංගුණේ ධන වෙලා ඩෙල්ටා බිඳුවක් වෙන්න ඕන. වැඩි හොඳට කියන්න ගියාම වෙලා යන ළමයි x වර්ගයේ සංගුණ ධන වෙලා ඩෙල්ටා බිඳුවක් වෙන්න. ඒ දෙකේම ප්‍රධාන x අක්ෂය ස්පර්ශ කරනකොට තර්කෙ මෙච්චර ඩෙල්ටා බිඳුවක් වෙනවා. ගාන හදන තර්කෙ මෙච්චරයි. හරි ඈ. මේ වැඩි හොඳට මේ දෙක ඕනනම් විතරක් දාගන්න. ඊළඟ මම කියනවා x අක්ෂය x අක්ෂය ඡේදනය කරන්න වර්ගශ්‍රිතය x අක්ෂය ඡේදනය කරන්න ඩෙල්ටා ධන වෙන්න ඕන. ගාන හදන තරකෙ මෙච්චරයි ඈ. ඩෙල්ටා විශාලයි බිඳුව විය යුතුයි. දාගන්නකො. ඒකෙන්ද ප්‍රභේද දෙකක් තියෙනවා. මේ විදිහට x අක්ෂය ස්පර්ශ කරන්න x අක්ෂය ඡේදනය කරන්න x වර්ග සංගුණ ධන වෙලා ඩෙල්ටා ධන වෙන්න ඕනේ. මේ විදිහට වෙන්න x වර්ග සංගුණ ඍණ වෙලා ඩෙල්ටා ධන වෙන්න ඕන. මේ මට ඕනේ මේ පොයින්ට් එක මම නිකන් වැඩි හොඳට මේව ඇන්දේ. ඒකේ ප්‍රභේද දෙකක් තියෙනවා ඒ නිසා. ඊළඟට තුන්වෙනි එක. මෙතන මෙහා පැත්තේ. ඔලක් නැහැ නේ මේ පැත්තට ගත්තට. x අක්ෂය ඡේදනයේ හෝ ස්පර්ශ නොවීමට ගාන ඡේදනයේ ස්පර්ශය වෙන්න නැත්නම් ඩෙල්ටා ඍණ වෙන්න ඕන. ඩෙල්ටා ඍණ විය යුතුයි. ඒක තමයි තර්කය. ඒකෙන්ද ප්‍රභේද දෙකක් තියෙන එකක් මෙහෙම. මේ x අක්ෂය ඉහළින් පවතින x වර්ගයේ සංගුණකේ ධන වෙලා ඩෙල්ටා ඍණ වෙන්න ඕන. x අක්ෂය ඉහළින් x අක්ෂයට පහළින් කිව්වොත් x වර්ගයේ සංගුණ ඍණ වෙලා ඩෙල්ටා ඍණ වෙන්න ඕන. දාගන්න මේ දෙන x අක්ෂයට ඉහළින්. මම ওই ප්‍රශ්නවල අහන දැන් නිකන් ටච් කරමින් යන x අක්ෂයට ඉහළින් මේ තියෙන. මේ රූපේ පේන දේවල් x අක්ෂයට පහළින්. ඔන්න ඔය ටික හිමින් හිමින් ස්ටඩි කරන්න. හරි. දැන් මම මත් එක්ක දාලා ගානක් කතා කරනවා. එන්න ටක් ගාලා. එන්න මම එක්ක ගානට. ලියාගන්න පළවෙනි ගාන. fx සමානයි 2x වර්ග ධන 6x ධන 1 ධන k වාරයක් x වර්ග ධන 2 පිරා
ටක් ගාලා ප්‍රශ්න ලියාගෙන පළවෙනි ගාන මම හදනවා. මෙතන ඉඳන් තමයි ඔයා ගැම්මට වැඩි අල්ලයි යන්න ඕනේ. මට ඕමන වුණත් ඔයාගේ සාරාංශය බලන්න. සාරාංශයේ ප්‍රස්තාර ලොකු නැහක් කමන්නේ. හරි මම වැදගත් කරුණු කියලා ලිව්වේ. දැන් බලන් ඉන්නකො මම කතාව. ඔය තියෙන්නේ මොකද්ද? fx සමානයි බිඳුවද fx නිකම් fxද? fx සමානයි බිඳුවක් නෑ fx විශාල බිඳුව. වර්ගශිත fx සමානයි බිඳුවකට වර්ග සමයක. ඉස්සර ප්‍රශ්නේ තේරුම් ගන්න එපා. ඔකට කලින් මේක සම්මතාකාරයට හරවගෙන එන. ඒ කියන්නේ x වර්ග පද එකට x පද එකට නියත පද එකට. ඔන්න x වර්ග පද එකට ගත්තා. x පද එකට ගත්තා. නියත පද එකට. දැන් මේ අහන්නේ fx විශාලයි බිඳුව වීමට. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් වර්ගශිතය මොකද්ද මේ වෙලා තියෙන්නේ? වර්ගශිතය ධන වෙන්න. මෙන්න මෙතන චුට්ටක් තියෙන වර්ගශිතය ධන වෙන්න. චුට්ට මෙතන වර්ගශිතය ධන වෙන්න අවශ්‍යතාවය මොකද්ද? x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕන ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. මේ අවශ්‍යතාවයට ගැලපෙන කියවනේ වර්ගශිතය ධන වෙන්න අවශ්‍යතාව දෙකක් වෙන x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕන ඩෙල්ටා ඍණ වෙන්න ඕන. අපි කරන්නේ ඔය එක එක අවශ්‍යතාවයට ගැලපෙන k වෙන වෙනම හොයනවා. බලන් ඉන්නේ. මගේ තරකේ වර්ගශිත ධන වීමට අංක එක x වර්ගයේ සංගුණකයේ ධන විය යුතුයි. x වර්ගයේ සංගුණ ධන සහ ඩෙල්ටා ඍණ විය යුතුයි. මේ එක එක අවශ්‍යතාවයට ගැලපෙන k වෙන වෙනම වෙන x වර්ගයේ සංගුණකයේ ධන වෙන දෙක ධන k ධන වෙන්න ඕන. k ඍණ දෙකට වඩා වැඩි වෙන. මේක පළවෙනි අවශ්‍යතාවය. මම ඩෙල්ටා ඍණ වෙන kත් වෙනවා. පේනවද මගේ පෑන? පොඩක් පේනව නේද? පොඩක් අඩු p වර්ග ඍණ 4ac. වර්ගශිතය ධන වෙන අවශ්‍යතාව දෙකක් x වර්ගයේ සංගුණකයේ ධන වෙන ඩෙල්ටා ඍණ. ඒ අවශ්‍යතාව දෙකට ගැලපෙන k වෙන වෙනම හොයලා ඒ ටිකේ පොදු ප්‍රදේශය තමයි ගන්න. ටක් ගාලා ওই දක්වා ටික හදන් එන්නකෝ. ලියදි චුට්ට ඉක්මන ලියන්නේ නැහැ. වර්ගශිතය ධන වෙන කරුණු දෙක x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕන ඩෙල්ටා ඍණ වෙන්න ඕන. එක එක අවශ්‍යතාවයට ගැලපෙන k වෙන වෙනම හොයලා ඒකේ පොදු ප්‍රදේශය තමයි හොයන්න යන්නේ. සුළු කිරීම තනියෙන් කරන්නේ. ඒතර මගේ අතේ මොකක් හරි වැරද්දක් තිබුණොත් අහුවෙන 4යි කීයදන. ලියද්දි සමහර අඩුපාඩු වෙන එකයි. දෙකයි k එකයි k එකයි. මෙතනට 7යි 1යි 7යි 1යි ඍණ 1යි ධනයි. සරල සමානතාවයන් කියලා දෙන්නේ නැහැ. සාධක කඩනේ කඩාගෙන එන්න ඕනේ. 25ට නම් ඒවා කිව්වේ දැන් ඒවා කියන්න වෙලාවක් නැහැ නේ. විශේෂ පැහැදිලි කරගන්න එච්චර. දැන් සරල එක එක සාධක බිඳුවක් වෙනා ගැන ගන්නවා. සංඛ්‍යා රේඛාවක ආරෝහණ පිළිවෙල ලියනවා. එක් එක් ප්‍රදේශය තුර කැමැතියක් ඇද්ද ලකුණු චෙක් කරනවා. ඍණ 7 බෙදීම දෙකට වඩා කුඩා ගියා. ඒක ඍණ 3මාරට කුඩා ඍණ. මේවා එක එක පන්තිවල ගුරුවරයා පොඩි පොඩි මෙහෙර ගන්න. එක එක ක්‍රම වලට පොඩි වෙනස්ව කතා කරන එක ගැටලුවක් නැහැ. මම හදන්නේ මෙහෙම. සමහර අනිත් පැත්තට කතා කරනවා. ඍණ 4 දාන්නකො ඍණ මේක ඍණ ලකුණු දාන. එකින් එක චෙක් කරන එක තමයි තියෙන්නේ. අපි කෙටි ක්‍රමයක් කරන එකක් හෙව්වොත් විතරම මාරු වෙනවා. මේක ධන නම් මේක ඍණ ධන. ගාන බලාපොරොත්තු වෙන ගාන ධනන ප්‍රදේශ දෙකක් එනවා. මේකේ ඍණ 7 බෙදීම දෙකට වඩා කුඩායි හෝ කී විශාල එක. මේක දෙවෙනි අවස්ථාව. වර්ගශිතය ධන වෙන්න අවස්ථා දෙකක් වෙන. x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕනේ. ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. අපි කරේ අවශ්‍යතා දෙකට ගැලපෙන k වෙන වෙනම හෙව්වා. මේ විනාඩියක් තියෙනවා. වර්ගශිත ධන වෙන්න x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕනේ. ඩෙල්ටා ඍණ වෙන්න. අපි අවශ්‍යතා දෙකට ගැලපෙන k වෙන වෙනම හෙව්වා. ඒ දෙකේ පොදු පරාසය තමයි උත්තරේ කියන්නේ. මොකද අවශ්‍යතා දෙකම වෙන්න එපා. ඒ නිසා අවසාන උත්තරේ කියන මෙහෙම ගන්න. නෑ තසුට්ටා. උත්තරේ වෙන්නේ 1 සහ 2 කේවල පොදු පරාසය. පළවෙනි කෙනා කිය ඍණ දෙකට වඩා වැඩි කියලා. දෙවෙනි කෙනා ඍණ 7 බෙදීම දෙකට වඩා කුඩායි.
එකට වඩා වැඩි කියලා. ඔය අවස්ථා දෙකටම ගැලපෙන්නේ නම් මේක. උත්තරේ එන්නේ k විශාල 1 කියලා. වදා ගන්න ඊළඟට මෙහෙම එකක්. px සමානයි k ඍණ 2x වර්ග ඍණ 3kx ධන k ඍණ 2 වේ. සියලු x සඳහා px ඍණවන කේවල අගේ පරාසය සොයන්න. ටක් ගාලා දාගන්න ළමයි. ඔයා මට ඉස්සලාම කියන්න මේ තියෙන වර්ග සමීකරණයද වර්ග ශ්‍රිතයක්ද කියලා. මොකක්ද තියෙන්නේ? px සමානයි බිඳුව කතා කරොත් වර්ග සමීකරණය. නිකම් px කිව්වොත් වර්ගජ ශ්‍රිතය. px විශාලයි බිඳුව px කුඩායි බිඳුව කියන ඒත් වර්ගජ ශ්‍රිත. එහෙනම් එයානේ px ඍණවන දැන් පන්ති වගේ අපිට ලොකු වෙලාවක් දෙන්න බැරි නිසා අපි හදන්න ගන්නවා px ඍණවන කේවලගේ පරාසය බලන් ඉන්න. මම කතාවට එනවා px ඍණවනවා කියලා කියන බිඳුවට කුඩායි. px ඍණ. ඒ කියන්නේ k ඍණ 2යි x වර්ගය ඍණ 3kx සිංහල වර්ග ශ්‍රිතය ඍණ වෙන්න අවශ්‍යයි මොකද වර්ග ශ්‍රිතය ඍණ වෙන්න x වර්ගයේ සංගුණය ඍණ වෙන්න ඕනේ පොතේ මම වර්ග ශ්‍රිතය ඍණ වෙන්න x වර්ගයේ සංගුණය ඍණ වෙන්න ඕනේ ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ මගේ තරකේ මේ සඳහා x වර්ගයේ සංගුණකය ඍණ සහ ඩෙල්ටා ඍණ වේතු අවශ්‍යතා දෙකක් තියෙනවා අපි කරන්නේ අවශ්‍යතා දෙකට ගැලපෙන කේ වෙන වෙනම හොයලා ඒකේ පොදු පරාසය තමයි උත්තර විදිහට ගන්න. අවශ්‍යතා දෙකට ගැලපෙන කේ වෙන වෙනම හොයලා පොදු පරාසය වෙනවා ගන්නවා. එහෙනම් x වර්ගයේ සංගුණ ඍණ වෙන්න. මම එකම හදයි යමුද? තේරුම් ගත්තට පස්සේ k ඍණ 2 කුඩායි බිඳුව. k කුඩායි 2. ඔන්න පළවෙනි අවශ්‍යතාවයට ගැලපෙන k හෙව්වා. ඊළඟ ඩෙල්ටා ඍණ වෙන k හොයනවා. ඩෙල්ටා b වර්ග ඍණ 4ac නමයයි කී වර්ගය ප්‍රසාරණය කළා හදන්නත් පුළුවන් වර්ග දෙක අන්තරය දාලා හදන්නත් පුළුවන් 3යි කීගේ වර්ගය මම යතුරුට දානවා වර්ග දෙක අන්තරය වර්ගශීල ධන වෙන අවස්ථා දෙකක් නේ අවශ්‍යතා දෙකට ගැලපෙන කේ වෙන වෙනම හොයලා ඒකේ පොදු පරාසය තමයි උත්තර වෙන්නේ 3යි කේ ධන 2යි කේ ඍණ 4 5යි කේ ඍණ 4 හරි හදා යමුද වර්ග ශ්‍රිතය ඍණ වෙන්නේ x වර්ගයේ සංගුණ ඍණ වෙන ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. 1 1 සාධක බිඳුවක් වෙනගෙන මේක 4 බෙදීම් 5යි. සංඛ්‍යා රේඛාවක ආරෝහණ පිළිවෙල ලකුණු කරනවා. එක් ප්‍රදේශය තුර කැමැතියක් ඇද්දා ලකුණු ශේක ඍණ 4 කුඩාය ඍණ 5 දැම්මොත් ඍණ ධන ඍණ ධන ගන්න ඍණ වෙන මේ ප්‍රදේශය වර්ග ශ්‍රිතය ඍණ වෙන අවශ්‍යතා දෙකක් නේ x වර්ගයේ සංගුණක ඍණ වෙන්න ඕන ඩෙල්ටා ඍණ වෙන්න ඕන මම අවශ්‍යතා දෙකට ගැලපෙන කේ වෙන වෙනම හෙව්වා ඒ දෙකේ පොදු ප්‍රදේශය තමයි උත්තරය කියලා කියන්නේ පිළිතුර කියලා කියන්නේ 1 සහ 2 කේවල පොදු පරාසය ටාර්ගල් හදලා දාන්න ඉක්මනට හදලා දාන්න හරි මේකේ පොදු උත්තරේ වෙන්නේ k දෙකට වඩා කුඩායි මුල් එකේදී මෙයා කියනවා k ඍණ 4ත් 5න් 4ත් අතර
හරිද මං කියන උත්තරේ? අනේ වැරදුනා මෙතන. කේ ඉලක්කම් පේන්නෙත් නැහැ. කේ දෙකට වඩා අඩුයි. වඩ දෙන්නේ කියලා. දෙන්නේ. මුළු පාඩම මතක් කරගන්න තමයි try කරන්න. ඒ කියන්නේ එහෙම නැතුව තව දවසකට මම මේක අදින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ කතාව ඉවර කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පන්තිය වගේ ගණන් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම හදන්නේ නැහැ. පන්තිය තමයි පන්ති ගණන් ගොඩාක් කරලා එහෙම හදන්නේ නැහැ. අත්‍යවශ්‍ය කරුණු ටිකක් කියන එක තමයි මම මේ කරන්නේ. හරිද? හරි. ටග තව එකක් දාගන්න. දාගමු මෙහෙම එකක්. ලියන්න fx සමානයි lambda x වර්ගය ධන 2යි lambda ඍණ 1යි x ධන 1 වේ ලියන y සමානයි fx ප්‍රස්ථාරය y සමාන fx ප්‍රස්ථාරය රෝම ඉලක්ක අංක 1 x අක්ෂය ස්පර්ශ කිරීමට ලැම්ඩා වල අගය සොයන්න. රෝම ඉලක්ක අංක ගණන් දෙකක් විදිහට දකින්නේ. x අක්ෂය ඡේදනය කිරීමට ලැම්ඩා වල අගේ පරාසය රෝම ඉලක්ක අංක 3 x අක්ෂයට ඉහළින් පැවතීමට ලැම්ඩා වල අගේ පරාසය දාගන්න බලන්න. මම ගන්නට එනවා ගාන දාලා හිතන්න උචුට්ටක්. මම එන්නම් කතාවට. දාගන්නකො. ඔයගොල්ලෝ චූටි ඉල්ලීමක් කරනවා මේක ඉවරුනට පස්සේ වාට මේක උගන්නපු ටික අවංක වාට හැංගීමෙන් මේක තේරුණාද නැද්ද කියන පොඩි කමෙන්ට් එකක් දාලා තියන්න. ඒක මට ශක්තිය මම උගන්නපු එකට බැලුව එකක් එනවා කියන එක වෙන මොකුත් ආර්ථික වාසියක් සඳහා නෙමෙයි. ඒ වගේ මේක වටිනවා ඔය 24 25 ළමයි කරේ හදිසිනේ උනන්දු ළමයි ඉන්න 25 ළමයි ඉන්න උනන්දු ඒ ළමයි සමහරට මේ වීඩියෝ එක දිහා බලනවා. උට පාඩම තේරෙනවා. උට බලනකොට පොඩි කමෙන්ට් බලනවා. උට තේරෙනවා මම ෆේක් account වලින් කමෙන්ට් ගස්සගෙන ඉල්ලක් කරන්න. එහෙම නම් මට වට කියන්න ඕනේ නැහනේ. ඔයාගේ මතේ විතරයි මට අවශ්‍ය. හරිද? මට එහෙම ගහගන්න ඕන ගහගන්න පුළුවන්. මම එහෙම ගහන්නේ නැහැ කියලා. මේ මම නම් එහෙම ගහන්නේ නැහැ. හරිද? එහෙම කතාවක සාමාන්‍ය මම නැහැ. ඔයාට මේක මේ සෙට් වුණොත් ගැලපුණොත් කියන මොකද? ඒතර ඒලා මේක මට පංගේ පැත්තෙන් මට තව කවුරුත් රවට්ටගෙන මේක ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට ඒක සෙට් වුණොත් කියන එක මට හොඳයි. මගේ හිතට හොඳ මම ගන්න අද දවස් ළමයින්ට තේරිලා. ඒක එක. අනිත් පැත්තට 24 25 ළමයින් බලද්දී උඩට මේක තේරුණා කියලා තේලමැද බලනෝනේ ආසාවෙන් එරමැද්දයක් ගන්නවනේ. හරි. මොකද මේ පාඩමේ අර තියරි තියෙන විදිහට නෙමෙයි ගණන් වලට. මම ওই ගණන් වලට සෙට් වෙන දේ තමයි පැහැදිලි කරේ.
අර මම කලින් කරපු වගේ උදාහරණ 2003 තියෙන්නේ. හරිද? දැන් වගේ උදාහරණ නැත්නම් 2012 තියෙන්නේ. ඒ වෙලෙන් 2003යි ඕන ලියන්න. 2003 රෝම ඉලක්කාංක 1 තියෙන්නේ වර්ගශ්‍රිත. චූට්ටක් දාගන්න. 2003 රෝම ඉලක්කාංක 1යි 2012 මුල් කොටසයි 2012 ප්‍රශ්න තනික තියෙන වර්ග ශ්‍රිත 2012 වර්ග සමීකරණ අහන්නේ. අපෝ 2016 තියෙනවා තව කොටසක්. ඔන්න ඔය තුන තියෙන වර්ග ශ්‍රිත. ඔච්චරයි වෙලා තියෙන්නේ. හරිද? අපි කතා කරමු. y1 fx මට කියන ප්‍රස්ථාර x අක්ෂය ස්පර්ශ කරන මොකද්ද වෙන්න ඕනේ? x අක්ෂය ස්පර්ශ කරන ඩෙල්ටා බිඳුවයි. x අක්ෂය කැපෙන ඩෙල්ටා ධන. x අක්ෂය ස්පර්ශෝ ඡේදනය නොකරන ඩෙල්ටා ඍණ. එහෙනම් මගේ පළවෙනි තර්කයේ x අක්ෂය ස්පර්ශ කරන්න. ටට්ටක් ගාලා යමු x අක්ෂය ස්පර්ශ කිරීමට. මම අදහස් කරනවා ඔයාලට මේක ඉවරනකොට මේකෙන් දෙයක් ලැබුණාද කියන එක අනුව තමයි ඔබ කමෙන්ට් එක දෙන්න ඕනේ. හරි. ඩෙල්ටා බිඳුවයි. මට සමස්ත පාඩම උගන්වන්න බෑ මෙතන. x අක්ෂය කියන්නේ පාඩමේ තියරි ඔක්කොම කියලා ඉවරයි දැන් වෙදී. ගන්නොත් අහන පැදි ටික ටච් කරනවා. ගණන් 20කින් 10කින් නෙමෙයි ගණන් 5කින් වගේ ටච් කරනවා. x අක්ෂය ස්පර්ශ ඩෙල්ටා බිඳුවක් වෙන්න ඕනේ. ඩෙල්ටා කියන්නේ b වර්ග ඍණ 4ac. ඩෙල්ටා කියන්නේ b වර්ග ඍණ 4ac ප්‍රසාරණය කරනවා. ඒක sorry මම පොතක දීවිච්ච ගාන මම ඉතින් මොකද ඉලක්කම වැරදුනක් දන්නේ සුළු වෙන්නේ නැහැ. x අක්ෂය ඡේදනය කරන්න. සුළු වෙනතර මූල වලින් ගන්න හදන්න පුළුවන්. මම කියන්නේ ගොඩක් කරලා සුළු වෙන්න දෙන්නේ x අක්ෂය ඡේදනය කරන්න ඩෙල්ටා මොනවද? ඩෙල්ටා ධන වෙන්න ඕන. පැහැදිලි නේ? ඩෙල්ටා. මම පාස් පේපර් එක දෙක කරන්න ඉතින් මට ඒකට වෙලා නැති කවුල b වර්ග 4ac. වෙන වෙන කතා එනවා. මෙතන වර්ග සමීකරණ සරල සමාන්තර වෙනත් දෙන්න ඕනේ වෙනවා. වර්ගජ ප්‍රකාශන සාධක කෙරෙන්නේ නැත්නම් වර්ග පූර්ණය කරනවා. අනේ මෙතන පස්සේ මම නිකන් කියන්නේ වර්ග සිද්ධනම තේරෙන මේ සරල සමානතා පැහැදිලි කරගෙන ඉන්න වෙලාවක් නැහැ ඒක. ලැම්ඩා වර්ගයට ලැම්ඩා ට යාගේ සංගුණගේ භාගයේ වර්ගය. මං ගන්න හදන මට ගොඩාක් පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. මේව නොතේරුනොත් බලන්න මං කියන තර්කේ තේරෙනව නේද? මට වර්ගසිත තේරුම් ගැනීමයි මට කරන්න පුළුවන් දරට. හරි. සාධක කරනවා. මූල ලින්ක් ඇඩේ මේක. මෙහෙම ගණන් දෙන්නේ සෛද්ධාන්තිකව රද්දන ප්‍රායෝගික ගොඩක් රට දෙන්නේ සුළු වෙන්නේ ඒකයි. එක එක සාධක බිඳුවක් වෙනා ගන්නවා. සංඛ්‍යා රේඛාවක ආරෝහණ පිළිවෙල ලකුණු කරනවා. තව දවසකට පාඩම ඉතුරු කරන්නේ අද දවසේම කතා කරලා දානවා. ඊට කොට රීනාගේද මේක රීන x අක්ෂයට ඉහළින් පැවතීමට x අක්ෂයට ඉහළින් පැවතීමට මොකද වෙන්න ඕනේ? x වර්ගයේ සංගුණකේ ධන වෙන්න ඕනේ සහ ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. මේ අවස්ථා දෙකම වෙන්න ඕනේ. x අක්ෂයට ඉහළින් පවතිනවා කියලා කියන්නේ කොහොමනේ? x වර්ගයේ සංගුණ ධන වෙනවා ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. හදන් ගියගේ නේද? මේකල්ලා 1 සහ 2 ලැම්ඩා වල පොදු පරාසය තමයි උත්තරේ. මම කාරණේ ලියන්නේ සුළු වෙන්නේ නැහැ නේ. මම කියන කතාවට තේරෙනවද කියලා කියන්නේ. ඔය දැන් හදපු ගාන තේරුණාද කියලා ටක් ගාලා දාන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකට හරි උත්තරාවන වලට ගාන තේරුණාද කියලා කියන්නේ. තේරුණා කියලා වැටෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් එක බැලුවා YouTube එක බලන්න විනාඩියක්.
හරිද? ඊළඟට තව එක ගානක් හදන්න යන්නේ මම. ටෙලිග්‍රෑම් ගෲප් එකේ නේද? YouTube එක තමයි තාම නැත්තේ. තේරුණාද? තේරුණා කියලා තියෙනවා. හරි. හරි. පුළුවන් ප්‍රමාණයෙන් දිගට මොකටද දාන්න තව එක ගාන බල මේකේ තරකේ මතක් කරන්නේ අර වගේ හදා දෙන්නේ නැහැ දරුවෝ ඈ ටාර ගාලා එන විනාඩිය දෙන්න මට ලියන්න මෙහෙම ගාන මේ ලියන්න ගාන ඊළඟ ගාන හතරවෙනි එක වෙන්නද නේ ලියන්න fx සමානයි 5x වර්ග ඍණ 10x ඍණ k වේ බෝඩි fx විශාලයි 2 වන k වල අගේ පරාසය හරි අපේ පන්තියට නම් අවකලනයේ ප්‍රස්තාර උපරිම හොඳටම පුළුවන් නේ ආයි කියන්න දෙයක් නැහැ නේ මම බාහිර ළමයින්ට ටිකක් දවසක් ඉඳලා ඒක ගොඩ දාලා දෙන්න. ඒකේ රචනා ප්‍රශ්නයක් ගොඩ දා ගන්න පුළුවන්. ඒකෙම කියලා දෙන්න පුළුවන්. හරි. වැල්වට අරන් නැතුව දවස් ගණන් නැතුව ප්‍රස්තාර එක දවසකයි උපරිමම එක දවසකයි කියලා දෙන්න. හරි. පැය 6-7 වීඩියෝ නැතුව හරිද? ඒක තමයි අර ගුරුවරගේ දක්ෂතාවය සහ අත්දැකීම් කියන දෙකම අවශ්‍ය වෙන්නේ. හරි. දැන් ඔන්න ඔය ගන්න fx කියලා දීලා fx විශාලයි. පළවෙනි කාරණා fx සමානයි නෑනේ. අයනම් වර්ග සමීකරණ වර්ග ශ්‍රිතයක් තමයි තියෙන්නේ. fx විශාලයි 2. බලන් ඉන්න ඔහොම ටාර ගාලා බලන් ඉන්න අපි ඉවර වෙන කන්නේ ටිකක් හදමු ඈ. 5x වර්ග ඍණ 10x ඍණ k විශාලයි 2. මේක වෙන ගත්තොත් මේ මොකද්ද මේ තියෙන්නේ? හිතලා බැලුවොත් මේ තියෙන x වල වර්ග ශ්‍රිතය. හරි මේ වර්ග ශ්‍රිතය. මෙය x වල වර්ග ශ්‍රිතයක් වේ. මේ වර්ග ශ්‍රිතය මොනවාද වෙලා තියෙන්නේ? මේ වර්ග ශ්‍රිතය ධන වෙලා තියෙන වර්ග ශ්‍රිතය ධන වෙන්න x වර්ගයේ සංගුණකයේ ධන වෙන්න ඕන ඩෙල්ටා ඍණ වෙන්න ඕන. මේ සඳහා x වර්ගයේ සංගුණකයේ ධන සහ ඩෙල්ටා ඍණ විය යුතුයි. අවශ්‍යතාව දෙක අතර මේ අවශ්‍යතාව දෙකේ පොදු පරාස්තය උත්තරේ වෙන්නේ. හරි. දාගන්නට අකතුරු අර කෙලින්ම fx ධන ඍණ කියන්නේ වෙන මොකක්ද උනේ හිතලා බලුවොත් තියෙන වර්ග ශ්‍රිතය. පැහැදිලිනේ? x වර්ගයේ සංගුණ ධන වෙන්න. x වර්ගයේ සංගුණ ධන වෙන k වෙනවා. එන්නේ 5 විශාල වෙන 5 බිඳුනට වැඩි. ඒක k එකක් එන්නේ නැහැ. දාගන්නකො. මේක 5 බිඳුන මේක x වර්ගයේ සංගුණ ධන වෙලා. ඒතර වෙන්න කරන්නේ මේක වෙන k හොයනවනේ. වෙන්න කරන්නේ මේක වෙන k. ඒතර මේකේ k එක නැහැ. මේකේ k එක නැහැ. හැබැයි x වර්ගයේ සංගුණ දාන්න මේකේ k එක නැහැ කියන්නේ k වල සියලු වගයන්ට මේක වෙනවා. x වර්ගයේ සංගුණ දානවා k වල සියලු වගයන්ට. k සියලු වගයන්ට x වර්ගයේ සංගුණකේ ධන වේ. හරි. ඒක පැටලෙනවා k එක නැත්තම් k නැහැ කියලා ඉතින් හරියටම ගත්තොත් x වර්ගයේ සංගුණ ධන වෙනවා k වල සියලු වගයන්ට. ඩෙල්ටා ඍණ වෙන අවස්ථාව හොයනවා. අපිට පන්ති තරන ගොඩාක් උදාහරණ දෙක කියන්න බැරිකම තමයි තියෙන අවුල තියෙන්නේ. තියෙන වෙලාවට සාපේක්ෂව මම හිතනවා උපරිම වශයෙන් පැහැදිලි ඇති කියලා. මට හිතන මට්ටමටම පැහැදිලි කරන්න වෙලාව නැහැ ඉතින්. පැහැදිලි කරත් එහෙම ගියොත් වාට අපරාධයක් ඒකයි. හදන් එන්නකො කතාව. අවස්ථා දෙක. එක සහ දෙකේ කේවල පොදු පරාසය උත්තරේ පළවෙනි එකෙන් කේට උත්තරයක් එනගෙන කේවල සියලු වගයන්ට හරියනවා. අරකම තමයි අවස්ථා දෙක වෙන වෙනම වල දෙකේ කේවල පොදු පරාසය උත්තරේ. පිළිතුර එක සහ දෙකේ කේවල පොදු පරාසය.
පළවෙනි එකෙන් එනවා k මොකක් වුණත් x වර්ගයේ සංගුණ. ඒතර k එක නෑ කියන්නේ k එක නෑ තියෙන කතාව හරි. ඒතර x වර්ගයේ සංගුණ මොකක් වුණත් ඒක හරියනවා. ඒතර k වල සියලු වගයන් ගන්න පුළුවන්. දෙවෙනි එකෙන් එනවා k ඍණ 4ට වඩා කුඩයි කියලා. ওই දෙකේ පොදු ටික වෙන ඍණ 4ට වඩා කුඩයි. ඒ තමයි හරිම කතාව. එහෙම නැත්තම් k එක එන්නේ නැත්තම් ඒක නොසලකා ගන්න හැදුවත් උත්තරේ එනවා. හරිද කියලා බලන්න. මම ගත්ත 2003 ගාන නැහැ. 2003 රෝම ඉලක්කාංක එක ඕකෙන් මම ඊට පස්සේ ඔගේ වැඩි එන්නේ නැති තව එක ගානක් හදලා ඉවර කරන්න. ඔය ඉලක්කාංක ගණන් තමයි කරේ ඈ. හරියට හෝම්වර්ක් එකට ගණන් දෙකක් දානවටක් ගාලා මේ ඔය හතරද අපි හැදුවේ හතර දුවනම් පහ කියලා දානවා ඈ. මේකට ගෙදරින් හදන්න දාන්නේ. දාගන්න fx සමාන kx වර්ග ඍණ 10x ධන 3යි k වේ. බෝඩ් එකේ fx කුඩයි ඍණ 10 වෙන k වල අගේ කුලකේ කිව්වත් අගේ පරාසය කිව්වත් එකයි ඈ කුලකේ කියලා. කුලක ලියන්න ඕනේ අගේ කුලකේ අගේ පරාසය කියන ඔය වගේ ගානක් ඈ. ඔය තිවුට්ටා නම් නැති හොයාගන්න බැරි අයට උදව්වක් වෙන මම මේ කරේ. හරිද? විනාඩියක් තව එකක් 2x වර්ග ධන kx ධන k විශාලයි බිඳුව වෙන k වල අගේ පරාසය තව එක ගානක් හදලා මම ඉවර කරන්න යන්නේ. මම ගාතරම් පාස් පේපර්ස් පොතක් මෙහෙලා නැත් ඒ කියන්නේ කොහොමද හදන්නේ 2003 රෝම ඉලක්කාංක 2012 ගානක් තිබ්බා. තව 2016 ගානක් මම අද ඉවර කරලා ඉස්සරහට මොන හරි අපි පේපර් ක්ලාස් එකක් වගේ කරද්දී මම මතක් කරා මොකද ඔයාලට තියරි ටික දැන් තේරිලානේ තියෙන්නේ. හරිද? මොකද මේක එහෙම ලොකුවට ප්‍රශ්න එන්නේ නැහැ. ඔන්න සමහරවිට දැන් ඔය ගිය අවුරුද්දේ ආව දැන් සමහරවිට කීකේටේ වැඩි ශ්‍රිත එන්නේ නැත්නම් මොකද ශ්‍රිත කරන සමය ගිය අවුරුද්දේ ආවේ මතක තියෙනවා නම් අවකලන ප්‍රශ්න අන්තිමට වුණ එකට එක ශ්‍රිතයක් ගැන කවමදාවත් ඉතිහාසය අහලා නැහැ. එකට එක ශ්‍රිතයක් 1999 එකපාරක් අහන චුට්ටක් වෙන කවදාවත් අහලා නැහැ. ඒ අවුරුද්ද විතර වෙන කොහෙවත් අහලා නැහැ. හරිද? එතකොට එහෙම වෙයි වගේ අහන්න නැත්නම් ටච් කරනවා. හරිද? අපි දන්නේ නැහැ ඔයා ලියන අවුරුද්දේ 6 දෙනෙක්ද කියලා කියන්නේ. හරි. මෙහෙම ගානක් දාගන්නකො fx සමාන තව එක ගානක් fx සමානයි x වර්ගය ඍණ 4 ලැම්ඩා x ධන ලැම්ඩා වර්ගය වේ. fx යන්න x ඍණ x ධන a වල වර්ගය ධන b ආකාරයට ප්‍රකාශ කරන්න. දාගන්න. ඔන්න ඔහම එකක් අහන්න පුළුවන්. ඔය සංකේතාත්මකද මොකක් හරි හැඩයකටපත් කරන්න. එහෙම අහන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? කෙලින්ම වර්ග පූර්ණය කරන්න තියෙන්නේ. වර්ගශිතේ කිසියම් හැඩයකට ගන්න කිව්වොත් අනිවාර්යෙන්ම වර්ග පූර්ණය කරන්න තමයි තියෙන්නේ. වර්ගශිත ගානක මොකක් හරි කිසියම් හැඩයක් බවට පත් කරන්න මොන හරි කිව්වොත් එම අනිවාර්යෙන් වර්ග පූර්ණය කිරීමක් තමයි තියෙන්නේ. බලමු. fx සමානයි x වර්ග ඍණ 4 ලැම්ඩා x ලැම්ඩා වර්ගය වර්ග පූර්ණය කරන. ඒ කියන්නේ x වර්ගයෙන් x x වලින් එයාගේ සංගුණකේ භාගය. මෙයාගේ වර්ගයක් වෙන අඩු කරනවා.
ඔහොම එන්නේ. අයගොල්ලෝ කිසියම් හැඩයක් කිව්වොත් ඒකත් එක පොඩක් ගලපලා ලියනවා. ඒගොල්ලන් කියන්නේ fx සමාන කාගේරි පූර්ණ වර්ගය. ඒගොල්ලෝ කියන නිසා මම ලියන්නම් ඔහොම x ධන a වල වර්ග ධන මෙය fx සමාන x ධන a වල වර්ග ධන b ආකාර වේ. කිසියම් හැඩයක් a සමාන ඍණ 2 ලැම්ඩා b සමාන ඍණ 3 ලැම්ඩා වල වර්ග. පැහැදිලිනේ? එහෙම ඊට පස්සේ සංකේතාත්මක ගණන් දීලා පොඩි පොඩි කැලි අහනවා. හරි. මම හිතනවා සාපේක්ෂව යම් දෙයක් කරා කියලා. එහෙනම් ඔතනින් අපි නවත්තන්න තමයි උත්සාහ කරන්නේ. වාගාව 2003 මතකද 2003 සම්පූර්ණ ගාන නෙමෙයි 2003 රෝමෙල ගාන කියලා එකේ තියෙනවා px කියලා දීලා px ධනවන මට මතක ලැම්ඩා වල මොකද අඩුතම නිකිල හරි මොකද සුපුරු තරගේ නිකිල වෙනම px ධනවන ලැම්ඩා වල අගේ පරාසය හොයනවා හොයලා ආහාර දෙයට උත්තර දෙනවා බැරුවගොත් මාකයකින් බලන්න 2003 2016 තියෙන වර්ග පූර්ණය කියලා. ඒ කියන්නේ උපරිමව වහන්නේ 2016 ගාන. උපරිමයක් අවමයක් කිව්වොත් මොකද කිව්වේ? වර්ගජ ප්‍රකාශනයේ වර්ග පූර්ණය කළා පූර්ණ වර්ගයේ බිඳුවක් කරන්න. එතකොට උපරිමයක් අවමයක් ලැබෙනවා. 2016 උපරිමවම 2012 ගාන තියෙන්නේ අර ප්‍රස්ථාර පැත්ත. x අක්ෂය ඡේදනය කරන්න x අක්ෂය ස්පර්ශ කරන්න වගේ විවේචකයේ පැත්තෙන්. හරි. ඔය හරි. දැන් ඔන්න අද පන්තිය පොඩි අදහසක් ගත්තා මේකේ මොන වගේද මේකේ සම්පූර්ණ ගණන් හැදිල්ලක් කරන්න නැහැ පන්තිය. හැබැයි ඔයාලට සිද්ධාන්ත ටික මතක් කරලා සියල්ල යම් ගණන් ප්‍රමාණයක් හදනවා. හරිද? සමහර පාඩම් වල දවස් 2ක් 3ක් කරේ සමහර පාඩම් එක දවසකින් අපි ඉවර කරනවා. හරි.